රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං පින්වත්නි කවුරුත් සාදු නාද පවත්වන්න. මෝහක්ඛයෝ මෙතන කරන්නට යෙදුණු පරම පූජනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි කොළඹ සාලමුල්‍ය තිරිසිංහාරාම විහාරස්ථානයේ සෑම ඉරිදිනකම සිද්ධ කරන ධර්ම දේශනා මාලාවේ මාසික ධර්ම දේශනාවේ ආරම්භක ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. අප කළ ආරාධනාව පිළිඅරගෙන අපේ පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාලා උන්වහන්සේ තාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිඅර ගන්නවා කියන හැඟීමෙන් කවුරුත් ශබ්ද නගා සාදු නාදයක් අද විශේෂ වශයෙන් අපේ ගෝනවල හාර්ඩ්වෙයාර් අධිපති ලක්ෂ්මන් මහත්මයා මේ පින්කම තම උපන්දිනය සිහිපත් කරගෙන තමන්ට ආශිර්වාදය බලාපොරොත්තු වෙන පවුලේ හැම දෙනාටම සෙත් පතන්නට ආශිර්වාද කරන්නට මෞදමෝපිය ආදී සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ බලාපොරොත්තු වෙන සිද්ධ කරන පින්කම. පළමුව තිබෙන්නේ භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කළ වූ පහන් ආලෝකමත් කිරීමටයි. ඒ සඳහා අපි සිහිපත් කරනවා අද පින්කමේ දායකත්ව සම්පූර්ණ කරන ගෝනවල හාර්ඩ්වෙයාර් අධිපති ලක්ෂ්මන් ජයලත් මහත්මයාණන්ට මොරින් මානෙල් මහත්මනිය ඇතුළු තම පවුලේ පින්තුනට පහන් දැල්වීම සඳහා සූදානම් වෙන්න නැවතත් කවුරුත් සාදු නාද පවත්වනවා. අද විශේෂ වශයෙන් මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ ඔබට මේ චෛත්‍යරාජානන් වහන්සේ ඉදිරිපස පිටන ප්‍රතිමා වහන්සේ සම්පූර්ණයෙන් නිර්මාණය කරලා වසරක් ගත වීම නිමිති කරගෙන ඒ ප්‍රතිමා වහන්සේගේ නැවතත් තින්තාලේප කරලා ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තාම ශ්‍රද්ධාවෙන් අලංකාරවත් මේ පින්කම ඉතාමත් හොඳින් අපේ ලක්ෂ්මන් මහත්මයා සූදානම් කළා. ඉතින් ඒ වෙනුවෙන් පින්කම සිදු කරන්නට ඒ වගේම විශේෂයෙන්ම මේ මාසේ 5 වන දින එදින තම උපන්දිනය සිහිපත් කරලා ආශිර්වාදයේ බලාපොරොත්තු වෙන උපන් දිනයට ආශිර්වාද කරලා විශේෂයෙන්ම පින්කම සිදු කරනවා. ඒ අතර විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ලක්ෂ්මන් මහත්මයාණන්ගේ පරලෝසක ආදරණීය මෑණියන් W ප්‍රේමවති දහම්පත් මෑණියන්ට දයාබර පියාණන් සිමියොන් අපුහාමි මහත්මයාණන්ට ඒ වගේම සහෝදරිය සුනිත්‍රා ලාලනී මහත්මනියට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොරින් මානෙල් මහත්මනිය නමින් පරලෝසපත් වූ පියාණන් පියදාස මහත්මයාණන්ට මෑණියන් කරුණා පියසීලි මෑණියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් සිද්ධ කරන පින්කම. ඒ වගේම මේ පින්කම වෙනුවෙන් උදව් උපකාර සිද්ධ කළා වූ සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියන මෛත්‍රී සහගත ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන්නා වූ පින්කම. ලක්ෂ්මන් මහත්මයා ඊටම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයේ ප්‍රධාන දායකයෙකු හැටියට විහාරස්ථානයේ දියුණුව පිණිස මහත්සේ උපකාර කරන හැම කෙනාගේම හිත පහදවා ගන්නට පුළුවන් ආකාරයෙන් මේ ප්‍රතිමා වහන්සේලා පවා නිර්මාණය කරමින් වන්දනා කරන්නට ඒ සියලු කටයුතු තාම ශ්‍රද්ධාවෙන් දායකත්ව ලබා දෙමින් කටයුතු සිදු කළා. ඊළඟ වද දවසේ මේ පින්කම බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ඉද ප්‍රස්තාව සලසා දෙමින් ඒ සියලු කටයුතු සූදානම් කරමින් මේ පින්කම සුවසේ සිදු කර ගන්නට තාම ශ්‍රද්ධාවෙන් විහිසුණා කැප වුණා. සාද
අපි රැස් කරගන්න සීල කුසල ආශිර්වාදයක් අපේ ලක්ෂ්මන් මහත්මයාට සුබ උපන් දිනයක් වන්නට දිගාසිරි සම්පත් සැලසෙන්නට ග්‍රහපල දෝෂ කරදර බාධක දුර වෙන්නට මේ පින්කම ආශිර්වාදයක් පිණිස වේවායි මෛත්‍රී සහගතව ප්‍රාර්ථනා කරනවා. මේ පින්කම වෙනුවෙන් කැලණි ගෝණවල ප්‍රදේශයේ ඉඳලා බොහෝ පිරිසක් මේ පින්කම වෙනුවෙන් සහභාගී වුණා. ඒ වගේම කල් වේලාස නැතුව ඇවිදිනුත් මේ පින්කම වෙනුවෙන් කල්යාණ මිත්‍ර භාවයෙන් අපේ ලක්ෂ්මන් මහත්මයාට මේ පින්කම හැද කරගන්නට ලස්සන කරගන්නට බොහෝ සීල උපකාර සිද්ධ කළා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරන ගමන් මේ වෙලාවේ සෝදානම් වෙන්නේ මේ උතුම් දේශනාව සඳහා වැඩම කරන්ට යෙදුණු පූජනීය දේශකයන්න් වහන්සේ පිළිඅර ගැනීමට. මේ පඬිතු හාමුදුරුවෝ ඊට පෙරත් අප විහාරස්ථානයේ දේශනා සඳහා වැඩම කළා. අපි කළ ආරාධනාව උන්වහන්සේ තාමත් මෛත්‍රියෙන් පිළිඅරගෙන අද මේ උතුම් දේශනාව සිදු කරන්නට වැඩම කළා. අඩවැඩ බෝධි ඥානසත්‍රෙහි වැඩ වාසය කරන රූපවාහිනී ගුවන් විදුලි ධර්ම දේශක විචිත්‍ර ධර්ම කතික අපි බොහෝම ප්‍රිය කරන අපේ අංකුඹුරේ අමිත දීප පඬිතු හාමුදුරුවන් වහන්සේ අද මේ උතුම් දේශනාව සිද්ධ කිරීම සඳහා වැඩම කරන්නට යෙදුණේ. අපේ ස්වාමීන් වහන්සේ තාමත්ම ගෞරවයෙන් යුක්තව නැවතත් සාදුනාද ශබ්ද නගා පවත්වමින් පිළිගන්නට ස්කවුරු ශබ්ද නගා සාදු කියා. පුරාණ චාරිත්‍රානුකූලව දෙහත්වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කිරීම තිබෙන්නේ ශ්‍රී ලක්ෂ්මන් ජයලත් මහත්මයා විසින් ස්වාමීන් වහන්සේට ගෞරව සම්ප්‍රයුක්තව දේශනාව සඳහා චාරිත්‍රානුකූලව ආරාධනා කරනවා ඇති. නැවතත් කවුරුත් සාදු කියන්න. දීර්ඝායුෂ ලැබේවා. දීර්ඝායුෂ. මේ වෙලාවේ තාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අපි අපේ අතිපූජනීය අංකුඹුරේ අමිත දීප ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ඒ උතුම් දේශනාව සිද්ධ කරන හැටියට නැවතත් කවුරුත් පින්කම සඳහා සූදානම් වන්නට ශබ්ද නගා සාදු නාද සාදුකාරය පවත්වන්න. කොළොන්නාව සාලමුල්ල එදිරිසිංහාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර අපගේ පින්වත් අවසරයි කටුවන්ගොඩ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද මේ පින්බර රාත්‍රියේ සදැහැති කොයි කවුරුත් ඒක රාසී උනේ දහම් අසන්ටයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අමාදම් පද ශ්‍රවණය කරනු පිණිස දහම් ශ්‍රවණය උදෙසා ඒක රාසී උණු මේ සදැහැතියන්ට ආශිර්වාද කරමින් බුදුරජාණන් වහන්සේගේ සොදුරු දහම් පද අසනු පිණිස සියලු දෙවි දේවතාවෝ සාදුකාර දෙදී බණ අසන්නට පැමිණෙත්වා. සමන්ත චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. අපි තෙරුවන් සරණ යමු. සදහැවතුල්ලා මා සමගම කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සිල් සමාදන් වෙන්න සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මාගේ මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු සාදු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ
විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආනුනේයෝ පානුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ සාදු සාදු. අපි ඊටාම මනරම්ව සුවඳ මලින් සරසා සුවඳ මල් පූජාවෙන්ද පුද දෙන ලද නේක ගිලම්පසාදී සියලු පූජාවන්ගෙන් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේව සාදරයෙන් පූජා කරමු. බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වෙත්වා කියන අදහසින් කියන්න මං කිව්වහම මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සියලු රාග ද්වේෂ මෝහ දුරු කළසේක විතරාගී වූසේක විතදෝසී වූසේක විතමෝහී වූසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවා ගත්සේක සිත කය වචනය පිරිසිදු කළසේක ඒකාන්තයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාවන්ත
විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක නිසේ අනන්ත ගුණයති අප්‍රමාණ ගුණයති අසම සම ගුණයති අතුල්‍ය වූ ගුණයති අචින්තනීය ගුණයති මම සරණ ගිය දෙතිස් මහා පුරිස ලකුමින් සොඳුරුව බැබළුන බ්‍රහ්මාති බ්‍රහ්ම වූ දේවාති දේව වූ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් දල්වන ලද සියලු පහන් ආලෝක පූජා කරමි පූජා වෙත්වා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වෙත්වා මේ සුවඳ මල් මේ සොඳුරු මල් සැරසිලි සුවඳ මල් මාලා බුදුරජාණන් වහන්සේ උදෙසා මේක සුවඳින් යුතුව මේක පැහැයෙන් යුතුව මේක සැරසිල්ලෙන් යුතුව පූජා කරමි පූජා වෙත්වා මේ සිසිල් පෙන් පූජා කරමි පූජා වේවා මේ සුමාදුර ගිලන්පස පූජා කරමි පූජා වේවා උතුම් දහම් ගෞරවයෙන් අප විසින් කරවන ලද මේ ධර්ම මණ්ඩපය මේ සියලු පූජා මේ සියලු සැරසිලි බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රද්ධාවෙන් පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජා වෙත්වා
පූජා කරමි පූජාම විත්වා සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු අද කොළුන්නාව සාලමුල්ල එදිරිසිංහාරාම විහාරස්ථානයේ ඉතා මනරම් කොට ඉදි කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමෙන් වර්ෂයක් සපිරීම නිමිති කරගෙන මේ මහා ධර්ම දාන පින්කම මේ විදිහට සිදු වෙන්නේ. සුකෝ බුද්ධානං උපාදෝ ලොවට සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම ඒකාන්තයෙන් සැපයක් ඒකාන්තයෙන් සැපයක්. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ ගණනකුත් ඉක්ම ගොස් තියෙද්දී බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් වීම නිසා අපි අදට බුදු කෙනෙක් පහළ වීමේ සැපය යන්තම් විඳිනවා. බුදු කෙනෙක් පහළ වූ කාලයක ජන්මය ලැබෙන්නේ සසරේ පිනකට. ඔයාලත් මාත් මේ බෝහෙවණක් යට ධර්ම මණ්ඩපයක බණ අහන්න පින් කරගන්න වාසනාවන්ත උනේ අපි එක එක්කෙනා සංසාර ගමනේ තනි තනියෙන් පින් කරගෙන ආපු නිසා. මනුස්සයාගේ ජීවිතේ පිනකට සාසනෙ මුණ ගැහුණත් පින් යට යන්න හේතු වෙන්න දුර්වලතාවයක් තියෙනවා. ඒ දුර්වලතාවය හිතකට ආවොත් පින් යට යනවා. පිනට ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව ඒ දුර්වලතාවය මේ මිනිස්යාගේ පින වහනවා. මොකක්ද ඒ දුර්වලතාවය? ඒ තමයි පසුතැවීම. මොකක්ද ඒ දුර්වලතාවය? පසුතැවීම. පසුතැවෙනවා නම් යම් මිනිස්සේ ඒ පසුතැවෙන හැම තප්පරයක්ම ඒ මිනිස්යාට වෙහෙසක්. කවුරු සන්තෝෂයෙන් පසුතැවෙන්නේ? ප්‍රීතියෙන් පසුතැවෙන්නේ? සැනසෙල්ලේ පසුතැවෙන්නේ? අපේ හිතට පසුතැවිල්ලක් ආව හරි ෂෝක් කියන්නේ පසුතැවීම වෙහෙසක්. පසුතැවීම විසින් මහ පින්වන්තයන්ගේ පවා පින කලකට යටපත් කරලා තිබ්බා. ඒ නිසා මං හිතුවා අද මේ ධර්ම දේශනාවේදී පසුතැවිලි දුරු කරගන්න බණක් කියවනම් හොඳයි කියලා. මේ බණපදේ අපි දේශනා කරන්නේ සිහිල් බෝහෙවණක් යට. මට කිව්වේ මේ බණපදේ ගැන මෙහෙම. ඔයාලට මේ ධර්ම දේශනාවත් හරියට සිහිල් බෝහෙවණක් වගේ සුවය සලසා දේවි. අද කියා දෙන මේ සොඳුරු දහම් පදයේ ආශිර්වාදයෙන් පසු නොතෙවෙන සැනසිලි දායක ජීවිතයක් ඇති කරගන්නට සදහැවතුන්ට වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. මට මේ විදිහේ දහම් පදයක් කියන්න ලැබුණේ මාව පැවිදි කොට මට දහම් පද කියා දුන් මගේ පින්වන්ත ගුරු දෙවියන් වහන්සේ නිසා. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අවසරයි පරම පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව
දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. මේ විහාරස්ථාන පිම්බීමේ වැඩ හිඳිමින් සදහවතුල්ලා කොයි කාහටත් නිරන්තරයෙන් පින් කර ගන්නට ආශිර්වාද සලසන පින්වතුන්ට කල්යාණ මිත්‍ර සමීපය කල්යාණ මිත්‍ර සම්පත්තිය සමීප කරන අපේ නායක ස්වාමීන් වහන්සේ අවසරයි. පින්වත් ධම්මසිද්ධි නායක ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය පින්වන්ත මහා සංඝරත්නය අද මෙහි වැඩමවා වැඩ හිඳින අපේ පින්වත් මෙහෙණින් වහන්සේලා නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව කොළොන්නාවේ සාලමුල්ල එදිරිසිංහාරාම විහාරස්ථානයට සීමා නොවී ශ්‍රද්ධා රූපවාහිනියෙන් දහම් අසන සදැහැති ඔබටත් මේ දහම් සුවේ විඳ ගන්නට ලැබෙන්නේ අපේ පින්වත් ගෝනවල හාඩ්වෙයා අධිපති ලක්ෂ්මන් ජයලත් මහත්මයා තමන්ගේ ජන්මදිනයත් මූලික කරගෙන ජන්මදිනයටත් වඩා බලාපොරොත්තුනේ මේ ඊතා මනරම් වූ දෙතිස් මහා පුරිස ලකුණින් සුන්දර බුදුරජාණන් වහන්සේ එකල දිවමංව වැඩ ඉඳිද්දී කොයිතරම් ආශ්චර්යයක් තියෙන්නේද කියලා හිතෙනවා. අද පිළිමයකින් බුදුරජාණන් වහන්සේ දකින්නකොට ඇති වෙන සැනසෙල්ල ගැන තේරෙද්දී හැබෑවටම බුදුරජුන් වැඩ ඉඳිද්දී කොච්චර ලස්සනක් තියෙන්නේද? බුදුරජාණන් වහන්සේගේ කරුණාබර නෙතු සංගල මොනතරම් ශාන්තියක් ගෙනෙන්නේ නැද්ද? අද කවුරු නේත්‍ර තිබ්බත් බුදුරජාණන් වහන්සේගේ හැබෑ නේත්‍ර විදිහට අද කාටවත් පිළිමවලට නේත්‍ර තියන්න බෑ. අද මිනිස්සු බුදු කෙනෙක්ගේ ඇස් දන්නේ. අද මිනිස්සු රහතුන්ගේ ඇස් දන්නේ. අද මිනිස්සු දන්නේ සරාගී අයගේ ඇස් විතරයි. මිනිස්සු විරාගී ඇස් දැකලා නැහැ. අද දන්නේ කේන්තිකාරයන්ගේ අමනාපකාරයන්ගේ ක්‍රෝධගිනි ඇවිලෙන ඇස් විතරයි. වීත දෝෂී උතුමන්ගේ ඇස් අද මිනිස්සු දන්නේ. අද දන්නේ මෝහය බරිත මෝහ මූලික මිනිසුන්ගේ ඇස් විතරයි. වීත මෝහී මුනිවරයෙක්ගේ ඇස් අද දන්නේ. අද කරුණාවන්තකම කියලාත් ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ යම් සීමා වෙච්ච කරුණාවක් තියෙන මිනිසුන්ගේ ඇස්. තුන්ලොවටම සමසේ කරුණාව පිරුණු මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙක. ඒක කොයිතරම්නම් සැනසෙල්ලක් ගේන්නේ නැද්ද? චින්චි මානවිකාවට පවා තමන් කරගත්ත පාප කර්මෙට මහ පොළොවට ඈව දරාගෙන ඉන්න බැරි කොට බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙක ඉස්සරහා හිටපු නිසා මහ පොළොව කඩාගෙන යට ගියේ නැහැ. බුදුරජුන්ගේ කරුණාබර නේත්‍ර සීමාවෙන් ඉවත්ව ගියපු ගමන් පොළොවේ විවරයක් හැදෙලා යට ගියා. බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙක ඉස්සරහට එනවා තමන්ගේ අතින් තමන්ම ගලවගත්ත ඇහැ අරගෙන සුභා කියන තෙරණි සල්ලාලෙකුගෙන් බේරෙන්න තමන්ගේ ඇහැ තමන්ම ගැලවුවා. ඇහැ ගලවගෙන තුවාල වෙච්ච ඇහැක් ඇතිව බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ස්වාමීනි මට මෙහෙම එකක් වුණා කියලා කියන්න දෙනකොට කියාගන්න දෙයක් නැතුව ගියා. බුදුරජුන්ගේ නේත්‍ර සීමාවට එද්දී සුභාතරණියගේ ඇහැ සුවපත් වුණා. ඒ බඳු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අපි සරණ ගියේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා දෑත් එකතු කරන්න ලැබුණේ ඒ බඳු ශාස්ත්‍රුන් වහන්සේ නමකට. මොනතරම්නම් සතුට වෙන්න පුළුවන්ද? බුදු කෙනෙකුට වැඳ වැඳ සදැහැතියන්ට පින් පුරා ගනු පිණිස තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ධනයෙන් තමන්ගේ සිතුවිල්ලක් විදිහට මේ වෙහෙරේ පිළිම වහන්සේ නමක් නිර්මාණය කරවන්නට වාසනාවක් ලැබීම. දැන් මේ පිළිම වහන්සේ නිර්මාණය වෙලා වර්ෂයයි. පිළිම වහන්සේ නිම වී ගත වෙච්ච කාලේ ගණන් කර හැකියි. මේ පිළිම වහන්සේගේ අභියස කොච්චර මල් පූජා වෙන්නේ නැද්ද? මේ පිළිම වහන්සේගේ අභියස
කොච්චර පෙම් පූජා වෙන්නේ නැද්ද? මේ පිළිම වහන්සේගේ අභියස කොච්චර සුවඳ දුම් පූජා වෙන්නේ නැද්ද? මේ පිළිම වහන්සේගේ අභියසට ඇවිල්ලා මේ කොළොන්නාව පැත්තේ ස්ත්‍රී පුරුෂයෝ පිළිමේ දිහා බලාගෙන හිතේ දුක කී යන්න ඇද්ද? ප්‍රශ්න දරා ගන්න බැරි කොට පිළිමේ ළඟට ඇවිල්ලා අඬ පිළිමේ ගාව ගිනි නිවාගෙන යන්න ඇති. ඒ නිසා පිළිම වහන්සේ හදලා ගත වුණු වර්ෂ ප්‍රමාණය කියන්න පුළුවන් වුණාට මේ පිළිම වහන්සේ මුල් කරගෙන පින් පිරිච්චි ප්‍රමාණය නම් කියන්න බෑ. සන්තෝෂ වෙන්න අපේ පින්වත් ලක්ෂ්මන් ජයලත් මහත්මයා තමන්ට වාසනාවක් ලැබුණා. තුන් ලොවේම සදැහැතියන්ට සැනසුම ගේන සොඳුරු පිළිම වහන්සේ නම මේ මිහි මණ්ඩලේ නිර්මාණය කරවන්නට අනේ මාත් වාසනාවන්ත වුණා කියලා සතුටු වෙන්න. බුදු කෙනෙක් පිංගතුනේ මේ ලෝකයේ තුල දැක ගන්න ලැබෙන්නේ කලාතුරකින්. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ධාතු වඳින රහතන් වහන්සේලා කීවා බුද්ධෝ භවේ කප්ප සතේහි දුර්ලභෝ. බුදුවරු මේ ලෝකේ කල්ප 100කට දුර්ලභය. බුද්ධ කියන වදන පව දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ නමක් ගැන ගුණ වශයෙන් අහන්න ලැබීම දුර්ලභයි. බුදු කෙනෙක්ගේ අමාදම් පද පැහැදිලිව අහන්න ලැබීම දුර්ලභයි. ඔයාලටත් මට ඒ දුර්ලභ ඒවා ටික එකට එකතු වෙලා ලැබිලා අපිට නොලැබිච්ච දේ විදිහට තියෙන්නේ. හැබෑවටම බුදුරජාන් වහන්සේ වැස් දෙකෙන් දකින්න ලැබුණේ. ඒත් අපි දන්නවා බුදුරජාන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බා. ඒ පුරුෂ ලක්ෂණ වලට අමතරව 80ක් වූ අනුව්‍යංජන ලක්ෂණ තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ ඇහි දෙබැමින් ව්‍යාම ප්‍රභාවෝ විහිදුන. ඒ බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලයේ වැඩ හිටපු 20 බැගින් වූ දළදා වහන්සේලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරද්දී සුදු බුදුරැස් විහිදෙව්වා. අපි වහලා තියෙනවානේ. ඒ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලංකා ධරණියටත් පළමු වතාව දෙවෙනි වතාව තුන්වෙනි වතාව කියලා තුන් වතාවක් වැඩම කොට බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී පහසින් මේ ලංකා භූමියත් පූජනීය කළා. අපිට මුණ ගැහිලා පින්වතුනි යම් වාසනාවක් මුණ ගැහිලා. බුද්ධ කාලේ වාසනාව නැති වුණත් යම් වාසනාවක් මුණ ගැහිලා. වාසනාවක් මුණ ගැහෙන්නේ පිනකටද පවකටද? පිනකටනේ. වාසනාවටම මිනිස්සු ඒකනේ පින කියලා කියන්නේ. මොකක් හරි එකක් හරි ගියොත් එහෙම මිනිස්සු කියනවා එයාගේ පින. තමනුත් කියනවා මගේ පින. අපිට පිනට මේ ටික ලැබුණේ. හැබැයි පිනට යමක් ලැබුණාට පස්සේ මිනිස්සු ඉඳපැයි ප්‍රීති ප්‍රමෝදේ බහුතරයක් දකින්න ලැබෙන්නේ මේ විහාරස්ථාන වලට එන්නේ එල්ලගත්ත මූණු. සිල් ගන්න ඇවිල්ලා ඉන්නේ එල්ලගත්ත මූණු. ප්‍රීතියකින් ප්‍රමෝදයකින් දහම් පදයක් අහනවා දකින්න ලැබෙන්න පවා කොච්චර දුර්ලභවද? බණ පදයක් අහන්න ඇවිල්ලා සමහරට ඉන්නේ එල්ලගත්ත මූණු. ඒකෙන් තේරෙනවා මිනිසුන්ට පිනකට මුණ ගැහුණාට පින යට ගිහින් පින නෙමෙයි උඩට ඇවිල්ලා තියෙන්නේ වෙන මොකක් හරි එකක්. පින උඩට නොයන්න ප්‍රධානතම හේතුව පසුතැවීම. පසුතැවි නම් ජීවිතය ගත වෙන්න පිඟුතුනේ. ඇත්තටම මේ යුගය ගැන කියන්න වෙන්නේ මැණික් ගයේ පය හැපිලා මැණිකක් බව අඳුන ගන්න බැරි වෙච්චි අන්ධයෝ වගේ. මැණික් ගලක පය හැපිලා සම්බුද්ධ ශාසනය නැමැති අනර්ඝ මැණික් ගලේ පය වැදිලා අඳුන ගන්න බැරි මොකද්ද කාල කන්නිකමකින් පොට්ට වෙලා. ඒ හින්දා පේන්නේ ඒ අඳුන ගන්න බැරි වෙච්ච කාල කන්නිකමට තමයි මම අර නම කියන්නේ. මොකද්ද? පසුතැවීම. පසුතැවෙනවා. චූටි දේවල් වලට පසුතැවෙනවා.
බණපදය කහන්න ලැබෙනකොට ගොඩාක් මිනිස්සු දහම් පදේ අහන්න කලින් වරද්දගෙන ඉන්නේ. ඒකනේ ඉතින් ඇත්ත කතාවනේ. දහම් පදේ අහලත් වරද්ද ගන්න කොටහක් ඉන්නවා. බහුතරයක් දහම් පදය කහන්න ලැබෙනකොට වැරදිලා. දහම් පදෙන් හරි වැරද්ද පින පව කුසල අකුසලේ දැනගත්තට පස්සේ ගොඩාක් අය අපේ ඇති අන්තම් මැරෙන්න කලින් පින් පව් දැනගත්තා. මැරෙන්න කලින් කුසල අකුසල් දැනගත්තා. මැරෙන්න කලින් යහපත අයහපත දැනගත්තා කියලා සතුටු වීමක්ද පේන්නේ? වෙච්ච වැරදි ගැන හොල්ල කනගාටුවෙන් තැවි ඉඳීමක්ද පේන්නේ? තැවෙනවානේ. තැවිල්ල විතරයි. අඩු ගානේ වරද හදාගන්නවත් උනන්දුවක් නැහැ. තැවිල්ල නම් ගානර තියෙනවා. අපරාධයක්. ඔයාලත් මමත් මේ මනුස්ස ලෝකෙට ආවේ පින්වතුනි. ගොඩාක් කාලයකට නෙමෙයි. චුට්ටයි. ඊටාම ටිකයි. මේ මහා භද්‍ර කල්පයේ මේ ලෝකයේ එකලු කරන අරහත් සම්මා සම්බුදුවරු 5 නමක් පහළ වෙනවා. ඒ නිසා මේ කල්පයට කියනවා මහා භද්‍ර කල්පේ. මහා සුන්දර කල්පේ. මේක මහා සුන්දර කල්පයක්. මේ සොඳුරු කල්පේ කකුසන්ධ නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක්. ජන්මේ ලැබපු මිනිස්සයා අතරමැද මොකක් හරි එකක් වෙලා මැරුණ නැත්තම් 40000ක් ඉන්නවා. සෙල්ලම් ආයුෂද්ද නිකන් ලෝභ හිතෙන්නේ නැද්ද? 40000ක් 40000ක් මිනිස්සු ඉන්නවා ජන්මේ ලැබලා. උපන් දින පැටලෙන්නේ නැති. මේ කීයද අපි මගේ 12150ද 151ද? උපන් දින පැටලෙන්නේ නැති. එච්චර මිනිස්සුන්ට ආයුෂ තිබ්බා. අද කෝ අපට කොණාගමන කියන සම්මා සම්බුදුරජාණන් ලෝක පහළ වුණා. මිනිස් ආයුෂය අවුරුදු 30000යි. අපිට ඒ යුගය නැතුව ගියා. මේ මහා භද්‍ර කල්පයේ 3 වෙනි සම්බුදුරජුන් පහළ වුණා කාශ්‍යප නමේ. එකල මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 20000යි. මේ දහම් පදයට මූලික කරගන්න කතාව කාශ්‍යප බුද්ධ කාලේ කතාවක්. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් තිබ්බ කාලේ කෙනෙක් මේ මනුලොවට ආවා. අතිශයින් දුර්ලභ වූ මනුස්ස ජීවිතේ අතිශයින් දුර්ලභ බුද්ධ ශාසනයක් තියෙන කාලේ ලැබලා බොහොම තරුණ වයසට එනකොටම බුදු කෙනෙකුගේ දහම්සරය ළඟ හිත නවතින්න තරම් වාසනාවක් තිබුණා. තීරණය කළා මහාන වෙන්න. මේ තරුණයා බුදු සසුනේ පැවිදි වුණා. පැවිද්දෙන් ඊටාම කෙටි කාලයකට පස්සේ උපසම්පදා ලාභය ලැබුවා. දැන් මේ භික්ෂුව බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංඝයාව නියෝජනය කරන ශාසනය පවත්වගෙන යන්න පුළුවන් හයියක් තමන්ගේ ජීවිතය තුළ තියෙන උපසම්පදාලාභී භික්ෂුවක්. ওই භික්ෂුන් වහන්සේ එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආවා. ඇවිත් භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බහ කරලා ආපහු තමන් වහන්සේ වැඩ හිටපු තැනට වැඩම කරන්න පිටත් වෙලා යද්දී ওই ගමනේ අතරමඟ තිබුණා ගංගාවක් තරණය කරන්න. ඒ ගඟෙන් එතරට යන්න තිබුණා නැව් සේවයක්. නැවට කට්ටිය පිරෙනකන් නැව යාත්‍රා කරන්නේ නැනේ. භික්ෂුව ගියා. ඒ නැවේ සීට් එකක වාඩි වෙලා හිටියා. දැන් කට්ටිය ලෝඩ් වෙනකන් නැව පිටත් වෙන්න. ඒ භික්ෂුන් වහන්සේ වාඩි වෙච්චි ආසනේ ළඟට ඉවුරේ තිබිච්ච එක ගහක අත්තක් මෙහෙම ඇතුළට ඇවිත් තිබ්බා. උන්වහන්සේ ඉතින් අර නිකන් ඉන්න එකේ ඔය අත්ත මෙහෙම අත ගගා හිටියා. ඒ ගහේ නම ඒරක. කිරි සහිත ගස් జాතියක්. ඒ ගහ ඔය ගම් යුරේ හැදිලා
ඒ ගම්යුරින් මේ ඔරුව නවත්තන තැනට ඒ භික්ෂුවගේ වෙලාවටම අතු කැල්ලක් ඇවිත් තිබ්බා. අර ඒරක කොලේ අතගග හිටිය. ඕන නැව ලෝඩ්ඩුනා. දැන් නැව යාත්‍රා කරන්නයි ලැහැත්තිය. තොටියක් කිව්වා. නැව යාත්‍රා කරන එක්කෙනා කිව්වා දැන් අපි යන්නයි ලැහැත්ති. කට්ටිය ඔක්කොම හරිනේ ඇහුවා. අර භික්ෂුවටත් ඇහුණා ඕක. උන්වහන්සේගේ අතේ ඒ වෙනකොට අර ඒරක අත්ත මෙහෙම අල්ලගෙන. උන්වහන්සේගේ හිතට පොඩ්ඩක් දැනුණා මෙන්න මෙහෙම එකක් දැනුණා. දැන් මේ නැව යාත්‍රා කරද්දි මම මේක අල්ලන් හිටියොත් මගේ අතින් කොලයක් දෙකක් කැඩෙන්න පුළුවන්. හිතුණා. හිතෙනකොටම නැව ඉස්සරහට ගියා. ඒරක කොලේ අල්ලගෙන හිටියේ මෙහෙම. ඒරක කොලයක් දෙකක් අතට කැඩිලා ආවා. උපසම්පදා භික්ෂුවට ආපත්‍යක් තියෙනවා. ආපත්‍යක් කියලා කියන්නේ සිල්පදයක් තියෙනවා. ඊටාම සුළු සිල්පදයක්. සාමාන්‍ය උපසම්පදා සීලයේ තියෙනවා පින්වතුනි ගරුක ආපත්‍ති, ලහුක ආපත්‍ති කියලා. ගරුක කියලා කියන්නේ බරපතල. ලහුක කියලා කියන්නේ මෘදු, බරපතල නැති. බරපතල නැති එවතක් තියෙනවා. භූත ගාම පාතව්‍ය තාය පාචිත්‍යං. උපසම්පදා භික්ෂුවක් ගස්කොලන් සිඳලීම වරදකි. මල් කැඩීම වරදකි. ප්‍රාණ සහිත ශාකයක ඒ ශාකය භේදනය කිරීම වරදකි. වල් පැල ඉදිරීම වරදකි. මේ ශික්ෂාපදේ සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුවකට තියෙන ඉතාම කුඩා ශික්ෂාවක්. මේ ශික්ෂාව වැරීලාවත් යම් භික්ෂුවක් අතින් කැඩුණොත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් අතින් ඒ භික්ෂුන් වහන්සේට කරන්න තියෙන්නේ තව පිරිසිදු උපසම්පදා ශාසන නමක් ළඟට යන එක විතරයි. ගිහින් කිව්වම හරි. ස්වාමීනි මගේ අතින් මෙහෙම එකක් වුණානේ මම මේ ගහක කොලයක් කැඩුවානේ එක්ක මම මලක් කැඩුවානේ කියන්න විතරයි තියෙන්නේ. කියපු පමණින් පිරිසිදුයි. එතකොට මේක බොහොම පොඩි යවතක්. දැන් අර ඒරක කොළ ටික අතේ මේ භික්ෂුවට තේරුණා මගේ අතින් උපසම්පදා ශික්ෂාව බිඳුණා. පචිති ඇවත වුණා. හැබැයි තාම තරුණයා හින්දා මේ භික්ෂුව ගණන් ගත්තේ නැහැ. කල්පනා කළා බැරිය ඉතින් ඉස්සරහට පිරිසිදු වෙන්න බැරිය. ඉස්සරහක් ගැන හිතන් හිටියා. මං හිතන්නේ මේ ජීවිතය ඇතුලේ මිනිස්යාට වෙන බරපතල මෝඩකම ඉස්සරහක් ගැන හිතන් ඉඳීම. යහපත වෙනුවෙන් ඉස්සරහක් ගැන හිතන් ඉන්න මිනිස්යාට ඉස්සරහක් මුණ ගැහෙනවා කියලා කවුරු හරි සාක්ෂි දීලා තියෙනවද පින්වතුනි? ඔයාලගේ ඉස්සරහගෙන ඔයාලත් මමත් මේ මනුස්ස ජීවිතේ ඉස්සරහට තමයි මේ යමින් ඉන්නේ. හැබැයි කවුරු හරි අපිට සාක්ෂි දීලා තියෙනවද? අපිට අනිවාර්යෙන් ඉස්සරහට මෙච්චර කලක් ඉන්න ලැබෙනවා. ඉස්සරහට මෙහෙම වෙන්නේ. ඉස්සරහට උඹට තව පින් කරගන්න කාලේ තියෙනවා. බය වෙන්න එපා ඊළඟ පොයටත් සිල් ගන්න පුළුවන්. එහෙම කවුරු හරි අපිට සාක්ෂි දීලා තියෙනවද? නෑ. අපි අද මේ වෙනකන් හිටියා. ඔච්චරනේ පිංගතුනේ. අපි දන්නවද අදින් පස්සේ ඊළඟ නිමේෂේ මොනවා වෙන්න තියෙනවද කියලා අපි දන්නවද? හොඳට ඉන්න මිනිස්සුන්ට වෙන විපත් කරදර මදිද? ඕක තේරුම් ගන්න. මේ මිනිස්සු හොඳට ඉන්නවා. මේ එකපාර ආරංචි වෙනවා. අංශභාගය හැතිලා එක තැන් වෙලා. මේ මිනිස්සු හොඳට කතා කර ඉන්නවා. ආරංචි වෙනවා. ආන්න දැන් මොකක්ද අසනීපයන් නිසා කතා කරගන්න බැරුණු දියපණ නැති වෙලා. මේ හොඳට ඉන්නවා. එකපාර ආරංචි වෙනවා. ආන් අර හන්දියට ගිය වෙලාවේ ඇක්සිඩන්ට් වෙලා දැන් අතපය කැඩිලා මාස කීපයක් යයිලු හොඳ කරගන්න. මේ උදේ හොඳට හිටපු කෙනා ගැන ආරංචි වෙනවා හවස. ආන් අමාරුවක් වෙලා හොස්පිටල් අරන් ගියා. එච්චර නම් මහ ලොකු අමාරුවක් නෑ. වැඩි කරදරයක් වෙන්නේ නැති වෙයි ආරංචි වෙනවා.
ආයෙ එකපාර ආරංචි වෙනවා නෑ නේ ආන් අමාරුලු ICU දාලාලු. මේවා ආගන්තුකද ඔයාලට? ජීවිතය ඇතුලේ ඕන තරම් මේවා අහලා නැද්ද? මෙහෙමත් අහලා නැද්ද? ආන් අර දූ අර පුතා හොඳට හිටියා. ආන් මේ දරුවට මොකෙද්ද මලයකෙක් වැහිලා? දැන් ආන් දේවාල ගානේ අර යනවලු. අහලා නැද්ද ඔයාලා මේවා? මේ මිනිස්සුන්ට නේද වෙන්නේ? ඒ මිනිස්සු ගොඩේම නෙමෙයිද ඔයාලත් මාත් ඉන්නේ? අපි කල් දාන්න ඉදිරියට කාලයක් තියෙයි කියලා හිතාගෙන ඉන්නේ යම්කිසි ප්‍රඥාවකින් අනාගතය ගැන දැකලාද මුලාවටද? මුලාව නිසානේ. මුලාව මෝඩකම අඥානකම නිසා අපි අපේ ජීවිතේ යහපත අනාගතයකට කල් දාලා. ලෝකනායකයන් වහන්සේ නම් වදාළේ මෙහෙම අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහසේනේන මච්චුනා. අජ්ජේව අදම කිච්ඡං ආතප්පං කල යුතු යහපත උදෙසා වීරිය කරන්ට, පින් කර ගන්නට අද වීරිය කරන්ට, කුසල් වඩන්ට අද වීරිය කරන්ට, යහපතේ හැසිරෙන්න අද වීරිය කරන්ට, තම වැදූ මවුට කෙලෙහි ගුණ සලකන්ට අද වීරිය කරන්ට, පෝෂණය කරපු පියාණන්ට කළ ගුණ සලකන්ට අද වීරිය කරන්ට, තමන්ගේ දුස්සීලකම් දුරු කරගෙන සිල්වත් වෙන්න අද වීරිය කරන්ට, සුචරිතයට පැමිණෙන්න අද වීරිය කරන්ට. කෝ ජඤ්ඤා මරණං සුවේ මරණය ඊළඟ මොහොතේද කවුද දන්නේ? නහීනෝ සංගරන්තේන මහසේනේන මච්චුනා. අපව මරණයට පමුණුවන මහසේනා ඇති මාරයත් එක්ක අපේ ගිවිසුම් නැහැ. උඹ අසවල් දවසේ අසවල් තප්පරේ අසවල් නිමේෂේ වෙනකන් ඉන්නවා කියලා. කවුද දන්නේ මොනව වෙන්න තියනවද කියලා? අර උන්වහන්සේ තමන්ගේ සීලය පිරිසුදු කරගන්න ප්‍රමාදීව ඔහේ හිටියා. ඉස්සරහට බැරියේ. ඕම් ඉස්සරහා කියලා හිතන් හිටපු එක අනපේක්ෂිත අයුරකින්පත් වුණා. බුදුරජාණන් වහන්සේ ඔවා කියලා දීලා තියෙනවා. ඔයාලත් සමහරවිට අනුන්ට ප්‍රශ්න වුණාට පස්සේ ඔවා කියනවා ඔහොම තමයි අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. හරියට කියනවා. මහා ධර්මදරයෝ වගේ අනුන්ගේ ප්‍රශ්නවලදී කියන්නේ නැද්ද? ඔහොම තමයි ඉතින් අචින්ති තම්පි භවති නොහිතපු ඒවා වෙනවා. හැබැයි හිතන්නේ තමන් ගැන එහෙම. අචින්ති තම්පි භවති හිතන්නේ තිකම් මට වෙයිද? හිතෙන්නේ. චින්ති තම්පි විනස්සති හිතාගෙන හිටපු ඒවා වෙනස් වෙලා යයිද? තමන් ගැන හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අනුන්ට උපදෙස් දීම පිණිස බුදුරජාණන් වහන්සේ විවෘත කරපේ කන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අන්‍යයන් උදෙසා කතා කර කර ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපේ කන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයට දීපු උපමාව ධම්ම ආදාස දහම කැඩපතකි. කැඩපත කියන්නේ මේ ලෝකේ විශේෂ එකක්. කැඩපතට පුළුවන් අපිට ලොකු උදව්වක් කරන්න. අපිට ජන්මෙන් නැති හැකියාවක් කැඩපත අපිට හදලා දෙනවා. අපිට ජන්මෙන්ම ලැබුණ S2. අපිට ওই ලැබිච්ච S2කින් පිංගතුනේ අපිට අඩුවෙන්ම පේන්නේ කවද? ජන්මෙන්ම අපිට ලැබිලා තියෙනවනේ S2. ඕකෙන් බලනකොට මේ ලෝකේ අපිට අඩුවෙන්ම පේන්නේ කවද? තමන්වනේ නේ. ඕකෙන් අනුමනම් ඕන හැටියට කරක බැලුවකේ තමන්ව පේන්නේ. බාහිර බලන්න ලැබිච්ච S2කින් තමාට තමාව බලා ගන්න ඕනකොට අපිට උදව් කරනවා කැඩපත. බුදුරජුන්ගේ දහම ඕපනයික වනසේක තමා තුළින් දැක්ක යුතුයි. දහම කැඩපතකි. ධර්මයේ තුල පෙන්වලා තියෙන සීලවන්තකම තමා තුළ තිබේදයි බැලිය යුතුයි. දුස්සීලකම තමා තුළ තිබේදයි බැලිය යුතුයි. බුදුරජාන් වහන්සේ වදාළ පින්
තමන් කරනවාදයි බැලිය යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළ පව් තමන්ගෙන් කරනවාදයි බැලිය යුතුයි. බුදු කෙනෙක් දේශනා කරපු විදිහට අප්‍රමාදීව යහපතක් පුරුදු කරනවාදයි තමා තුළින් බැලිය යුතුයි. ධම්මාදාස මතක තියාගන්න පුළුවන් නම් මේ පාලි වචනේ මොකද්ද? ධම්ම ආදාස දහං කැඩපත බුදුරජුන්ගේ උපමාව. අර උන්වහන්සේට එකතෙන් වෙලා මේ ලෙඩ ඇඳක ඇද ඇද ඉන්න අසනීපයක් ආවා මේ තරුණ කාලේ. හොඳ තරුණ කාලේ එකපාර ලෙඩ වුණා. ඒ ලෙඩේ නැගිට ගන්න බැරි ලෙඩ. ඇඳට වැටුණා. ඇඳට වෙලා ඇද ඇද තමන්ගේ කයවත් කෙලින් කරගන්න බැරුව හිටියා. හොඳට මතක තියාගන්න පින්වතුනි මෙන්න මේක. අපිට හොඳට නැගිටලා ඇවිදලා යන්න පුළුවන් තාක් කල් අපිට ගොඩාක් වෙලාවට අපිව දැනෙන්නේ අපිට දැනෙන්නේම බාහිර. යම් මේ දවසක් එනවා අපිට නැගිට ඇවිද ය아가න්න බැරුව එක තැන් වෙන්න වෙනවා. එක තැන් වෙච්ච දවසට තමයි දැනෙන්න ගන්නේ දවස දිගයි කියලා. නැත්තම් දවස මදි ජීවත් වෙන්න. අපි කොච්චර අපි කියලා තියනවද මේ මොනවා වුණාද මන්ද අද දවසට මේ උදේ පටන් ගත්ත මේ හවස් වෙලා හොඳට හයිය හත්ති තියෙනකන් එහෙම දැනෙනවා. එක තැන් වුණාට පස්සේ දවස යන්නේ. එක තැන් වෙච්ච ගමන් අනායාසයෙන් මේ හිත තමන්ට නැඹුරු වෙනවා. මේ හිත හොයන්න පටන් ගන්නවා තමාව. ආරන්න පටන් ගන්නවා තමාව. නැඹුරු වෙන්න පටන් ගන්නවා තමන්ගේ අස්සට. උඹ කලේ මොනවද? උඹ කිව්වේ මොනවද? උඹ හිතුවේ මොනවද? උඹ කලගුණ සලපු කෙනෙක්ද? උඹ සත්පුරුෂද? ඔක්කොම හාරන්න පටන් ගන්නවා. හැංගි උඹ කරපු ඒවා උඹට මතකනේ? හාරන්න පටන් ගන්නවා ඔක්කොම. ඒ හැරිල්ල ඉස්සරහා මිනිස්සු හරි අසන්නයි. මොකද මේ හැරිල්ල කරන්නේ හෘද සාක්ෂියත් එක්ක. ඒ හැරිල්ල හිත විසින්ම හෘද සාක්ෂියෙන් කරනවා. හෘද සාක්ෂිය කියන එක පිටුතුනේ පුදුම එකක්. හෘද සාක්ෂිය මේ ජීවන ගමනේ අපිට වහං කරන්න බැරි සාක්ෂි කරුවා. ලෝකෙටම කොලේ වැහුවා. හෘද සාක්ෂියට කොල වහන්න බෑ. හෘද සාක්ෂිය දන්නවා. අපි මොන වගේ චේතනාවකින් මොන වගේ දෙයක්ද කළේ. සමහරවිට ප්‍රශ්න වුණාට පස්සේ අපි ලෝකයට විවෘත වෙනෝනේ මෙහෙම අනේ මං එහෙම හිතලා කළා නෙමෙයි. අපි කියනවා. අපි සමහරවිට ওই ප්‍රශ්නේ එහෙම වෙච්ච වෙලාවක අපි මේ ප්‍රශ්نين ගලව ගන්න ওই වචනේ කියලා නැද්ද? අර හින් චෝදනා කරනකොට මෙහෙම හිතලා නේද කළේ මේ වැඩේ? අපි කියනවා අනේ මං එහෙම හිතලා කරපු වැඩක් නෙමෙයි. මං එහෙම හිතලා කරපු වැඩක් නෙමෙයි කියන එක අපි කටෙන් කිව්වට ඇත්තටම එහෙම හිතලා නම් කළේ. චේතනාව දන්නවද නැද්ද? හෘද සාක්ෂිය දන්නවද නැද්ද? දන්නවා. හෘද සාක්ෂියත් එක්ක තියෙනවා මේ ජීවිතය ඇතුලේ ලොකු ගනුදෙනුවක්. ආන්ගේ හෘද සාක්ෂිය අර එකතෙන් වෙච්ච වික්ෂුවට කතා කරන්න පටන් ගත්තා. උඹට මතකද එරක කොලේ? අර එරක කොලේ අර නැවේදී කඩාගත්තේ උඹ පිරිසිදුන්නේ නේ? ඒ වික්ෂුන් වහන්සේ ඒ වෙනකොට ඔය සිද්ධිය වෙනකොට ඒ වික්ෂුව ගොඩාක් කල් උපසම්පදා සිල් රැකලා අවුරුදු ගණන් නෙවෙයිගතුනේ අවුරුදු 20000ක් ආයුෂ තිබ්බ කාලෙනේ අවුරුදු 10 ගාණක් උපසම්පදා සිල් රැකලා උපසම්පදා සීලය ආරක්ෂා කිරීමෙන් තමන් ඉස්මතු කරගත්ත පින අර පසුතැවීම විසින් යට යවුවනේ. බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා එනකොට ඔය ඒරක කොළ කැඩුනේ නේ. බුදුරජාණන් වහන්සේගේ අභියස වන්දනා කරලා රැස් කරගත්ත පින අර පසුතැවීම විසින් යට දැම්මනේ. සංඝයා රහතුන් ඇසුරු කර කර දහම් කතා කරන්න නැතුව ඇද්ද? ඒ පින අර පසුතැවීම විසින් යට දැම්මනේ. පසුතැවීමම ආවනේ උඩට.
ඒරක කොලේ විතරයි ඔළුවට එන්නේ. අයියෝ ඒරක කොලේ කැඩුනා, ඒරක කොලේ කැඩුනා. බැරි වුණා පිරිසිදු වෙන්න. ශකේ මන් දුස්සීල වුණා. ඔහොම හිත පසු තෙවි අවසන් හුස්ම හෙළුවා. මෙහෙන් පණ යනවා. මෙහෙන් පණ යනකොට උපත ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන මෙච්චරයි. යතා බතං නික්ඛිතෝ. ඔසවාගෙන ආ බර බිම තබන්නාසේ. උස්සගෙන ආපු බර අපි පින්වතුනි හීන් සීරුවේ බිම තියනවද දොග් ගාලා අතාරිනවද? බරක් උස්සන් ආවම අපි ඒක ඉක්මනට අතාරිනවා. බර දරාගෙන ඉන්න බැරි නිසා බරක් ඉක්මනින් අතහරිනවා වගේ මෙහෙන් මැරෙනකොටම උපදිනවා. මෙහෙන් මැරෙනකොටම උපදිනවා. ඉදන් දෙපා 3 මාසෙ පින්කම් කරනකම් ගන්ධබ්බය වෙලා කරක් ගහලා චූර්ණ එකේ ඉඳලා එහෙම නෑ. මෙහෙන් මැරෙනකොටම උපදිනවා. මෙහෙන් මරණාසන්න මොහොතේ උපදින හිතට කියනවා චුති චිත්තය. හිත පරම්පරාවේ අන්තිම හිත චුති හිත. ඒ චුති හිත ඉපදිලා නැති වෙනකොටම ඊළඟ හිත උපදිනවා. ඒක ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දි චිත්තය කසනකින් උපදිනවා. චිත්ත පරම්පරාව මැද හිට්ටොත් එහෙම කොහෙන් හරි කැඩිලා ඉතින් අරහත්ත්වයටපත් වෙනවනේ. කෙලෙස් සහගත චිත්ත පරම්පරාව එක දිගට යනවා. ඒ නිසා හොඳ නුවණකින් තේරුම් ගන්න. සමහරව අපෙමුත් අහලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ ඔය ඔක්කොම ඉතින් කරලා මේ පින් කරගෙන හිටියත් වැඩන්නේ නේද? චුති හිත අවුල් ගියෝ. ඇත්තටම සාංශ කොහොමද චුති හිත හදාගන්නේ? මම එතකොට කියලා තියෙනවා හරි මම ඔයාලට චුති හිත හදාගන්න හැටි කියලා දෙන්න කලින් ඔයා මට කියන්නකෝ චුති හිත එන වෙලාව. දැන් හදාගන්න නම් ඒක එන වෙලාව දැනන් ඉන්න බෑ. ඔයා මට කියන්න මොනින් චුති හිත එන වෙලාව. ඔයාගේ කොයි ටයිම් එකේද චුති හිත එන්නේ? මම ඒ වෙලාවට හදාගන්න කියලා දෙන්න. චුති හිත හදන්න බෑ පිටතනේ. චුති හිත කොහොමද කියලා කවුද දන්නේ? මහා පාරකද? එක පාර ඇති වෙච්ච ගින්නකින්ද? මොකක් හරි දරුණු ඇක්සිඩන්ට් එකකින්ද? අපි දන්නවද? චුති හිත එන විදිහ හොයන්න එපා. අනිවාර්යෙන් චුත වෙනවා කියලා දැනගෙන හිටියපම ඇති. චුති හිත නෙමෙයි හදාගත යුත්තේ. පවතින හිත. පවතින හිත හදන් හිටියොත් ඒ හිතෙන්ම තමයි චුති හිත උපදින්නේ. ඒක ලස්සනට හදාගෙන ඉන්න මිනිසයාගේ මරණය සාර්ථකයි. උපතත් සාර්ථකයි. ඒක අවුල් කරගත්ත කෙනාගේ මරණයත් අසාර්ථකයි. උපතත් අසාර්ථකයි. උපසම්පදා ලාභී භික්ෂුවා ඒරක කොලයක් ගැන හිත ඉඳලා මරණින් මත්තේ නාග භවනක උපන්නා. දැවැන්ත නාගරාජේ ශරීරය ගැන කියනවා මහා ඔරු කඳක් වගේ දැවැන්ත ඇඟක්. ඒ නාගරාජය ආනුභාව සම්පන්නව මේ නාගයා එ르දිමත් නාගේ. එ르දිමත් නාගයන්ට තව නමක් කියනවා දිව්‍ය නාග කියලා. ඒ දිව්‍ය නාග කියලා කිව්වට සුගති නෙමෙයි. එයාලා තිරිසන් දුගති. දිව්‍ය නාගයෙක් කියලා උපන්නා. මේ නාගයා ජන්මේ ලැබනකොටම ඒ නාගයාගේ සේවකයෝ විදිහට ඉන්න නාග පිරිවර ළඟට එනවා. ඇවිල්ලා නාරජුරවන්ට ගෞරව දැක්වුවා. ඒරක පත්ත නාරජුන්ට ජය වේවා කිව්වා. මොකද්ද නම? ඒරක පත්ත. මේ මැරෙනකන් අතහැර ගන්න බැරුව ගියේ තේරක කොලේ. මද ඊළඟ ජීවිතෙත් ඒරක කොලේම පාත් වෙලා. ඒරක පත්ත නමින් නාරජෙක් වුණා. නම කියපු ගමන්ම පසුතැවිලා. චිකේ මම මෙච්චර පැවිදි භික්ෂුවක් විදිහට ඉඳලා ගෙම්බු ගිලින නායක කියලා උපන්නනේ. කනගාටුවක උපන්නා. ඇවුණ හිත. ඒ හිතේ දැවුලට ඒරක පත්ත නාරජිරෝ කවදාවත් නාග භවනේ සතුටින් ඉඳලා නැහැ. මහා ගින්නක මහා වෙහසක ඒරක පත්ත නාරජු කාලේ ගත කළා. ඒක සෙල්ලම් කාලයක් නෙමෙයි විනතුනේ. ඒට කියනවා
බුද්ධාන්තරයක් කියලා. ඒකට මොකද්ද කියන්නේ? බුද්ධාන්තරය. මොකද්ද බුද්ධාන්තරය කියන්නේ? සම්මා සම්බුදුවරයෙක් පහළ වී තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න සම්මා සම්බුදුවරු එක ළඟ පහළ වෙන කල්පවල යන කාලය බුද්ධාන්තරය. බුද්ධාන්තරයක් ඇතුලේ මේ මහා පෘථුවිය අඟල් 2කින් වැඩෙනවා කියලා සඳහන් වෙනවා. එච්චරකට මේ මහා පෘථිවි මණ්ඩලේ පිරෙනවා. පුදුම එකක් මේ බුද්ධාන්තරය කියන එක හිතා ගන්න බැරි එකක්. අති දීර්ඝ කාලයක් බුද්ධාන්තරයක් ගෙවෙනකොට මිනිසුන්ගේ ආයුෂ පරිවර්තනයක් ලොකුවට වෙනවා. කාලයක් ගත වෙලා දැන් මේ ගෞතම බුද්ධ ශාසනයනේ මේ ගෞතම බුද්ධ ශාසනේ අවුරුදු 5000ක් වගේ පැවතිලා අතුරුදහන් වෙන්න නියමිතයි. ඒ ධාතු පරිනිර්වාණේ බුද්ධ කියන වචනේවත් කතා නොකරන ලෝකයක් අනාගතේ එනවා. බුදුරජාන් වහන්සේ නමකගේ පිළිමයක් අභියස ලබන සැනසෙල්ල ගැන කවර කතාවද? බුද්ධ කියන වචනේවත් ලෝකේ නැතු වෙනවා. දැනට ලෝකේ ගොඩාක් රටවල් වල ඔයාලට හිතෙන්නේ බුද්ධ කියන වචනේ තියෙනවද නැද්ද? ගොඩාක් රටවල් වල නේ. ඒක අතුරුදහන් වෙමින් යනවා. මේ සම්පූර්ණයෙන් අතුරුදහන් වුණාට පස්සේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 10 තෙක් පිරිනව. ඒ කාලෙට එනවා මුරුගසන් වරුසා. ඒ මුරුගසන් වරුසාවට තෙමෙන මිනිස්සු විකල් වෙනවා. එයාලට හට ගන්නවා මෘග සංඥා. මිනිස්සු එකිනෙකා මරා ගන්න පටන් ගන්නවා. මරා ගන්න මිනිසුන්ගෙන් බේරෙන කොටාසේ ආපහු ගුණ ධර්ම පුරුදු කරන්න පටන් ගන්නවා. ඒ ගුණ වගාව මේ මිනිස්යාගේ ආයුෂය වැඩි කරනවා. අවුරුදු 10 හිටපු මිනිස්සු ආයු අසංකේයයක් දක්වා ආයුෂය වැඩි වෙනවා. ආයු අසංකේයයක් ගියපු මිනිස්සු අසංකේයයට ආවට පස්සේ ආයෙ පිරිහෙන්න පටන් ගන්නවා. ඒ පිරිහීගෙන එද්දී මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 80000ක් වෙන තැන මෛත්‍රිය නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඕකට කියනවා බුද්ධාන්තරය. ඒ බුද්ධාන්තරය කියලා කියන්නේ සෙල්ලම් කාලයක් නෙමෙයි. කවුරු හරි හිතන් ඉන්නවා නම් අපි මෙතේ බුදුන් දැක නිවන් දකිමු කියලා. තව සෑහෙන කලක් යා යුතුව තිබේ. තව සෑහෙන කලක් යා යුතුව තිබේ. ඒක මේ ළඟපාතක එහෙම වුණ ගැහෙන ගන්න නෙමෙයි. බුද්ධාන්තරය කියලා කියන්නේ ගොඩක් දිග කාලයක්. මේ බුද්ධාන්තරේ ඒරකපත්ත කියන නාරජුරුවෝ යම් කලක් ගත වෙනකොට ඒ නාරජුරුවන්ගේ පිනකට නාග දුහිතෘ කෙනෙක් නාදුව පහළ වුණා. ඒ නා දේවී එහෙම නැත්නම් නාග කන්‍යාවි හරි හැඩකාරයි. ඒරකපත්ත නාරජුරුවෝ කල්පනා කළා මගේ මේ නාග කන්‍යා දුව බුදු කෙනෙක් පහළ වුණොත් දැනගන්න මං යොදව ගන්න ඕන. ඒරකපත්ත නාරජුරුවෝ ඒකට උපායක් හිතුවා. හැම මාස 4කටම සැරයක් මේ නාරජුරුවෝ ඔය දඹදිව එක ස්ථානයක මේ නාරජුරුවෝ වාසය කරපු තැනින් උඩට එන්න තිබුණා එක සුවිශාල පොකුණක්. ඔය පොකුණට නාරජුරුවෝ එනවා. ඇවිත් නාරජුගේ පිනය දැන් මහා දැවැන්ත නාගයෙක් නෙමෙයි එක. නාරජුගේ පෙනය අර දිය මතු පිට ගලක් වගේ හිටින විදිහට පුප්ප ගන්නවා. නාග කන්‍යාවිය මනුස්ස වේශයක් අරගෙන අර පෙනේ උඩ ඉඳන් කැරකි නටනවා. මේක බලන්න නාග නැටුමක් නේ. නාග කන්‍යාවකගේ නැටුමක් නිසා මේක බලන්න ජනයා එකතු වෙනවා. නාරජුරුවෝ නාග කන්‍යාවට උගන්වලා තිබුණා කවියක්. මේ කවිය කිය නටන්න. ඒ කවිය තිබ්බේ ප්‍රශ්නයක්. කිංසු අධිපති රාජා කුමක් නිසාදෝ රජුරවන්ට අධිපති කියන්නේ? කිංසු රාජා රජිසරු කුමක් නිසාදෝ රජුහට රජිසුරු කියන්නේ? කතංසු විරජෝ හෝති කොහොමද කෙනෙක් නිකලස් වෙන්නේ විරජ වෙන්නේ? කතං බාලෝති උච්චති කොයි වගේ පුද්ගලයෙකුටද බාලයා කියන්නේ?
ප්‍රශ්න 4. ඔය ප්‍රශ්න 4 අහ ඈ නටනවා. ඈ නටලා ඉවරනාට පස්සේ නාරජ්ජුරුව නාගවේසින් මතුවෙනවා වතුර මත. මතුවෙලා කියනවා මේ මගේ නාගදූ මේ හැඩකාර නාදුව මන් දෙනවා මේ ප්‍රශ්න 4ට උත්තර දෙන කෙනෙකුට. ඕන කාලේ ගත වුණා. බුද්ධාන්තරයේ ගෙවි ගොස් මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස ලෝකනායක ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් ගෝසාව පතුරවනකොට ඒ කාලේ එක තරුණෙක් ඉඳලා තියෙනවා මිනිහාගේ නම උත්තර. උත්තරට ආරංචි වුණා අර විලේ හැඩකාර හැපින්නක් නටනවලු. නාග කන්‍යාව නටනවලු. උත්තර ගියා යාළුවොත් එක්ක බලන්න. උත්තර දැක්කා ඒ නාග කන්‍යාවගේ ලස්සන. උත්තරට හිත ගියා. උත්තරට දැන් ඕන කොහොම හරි මේ නාග කන්‍යාවව ලබා ගන්න. අර ප්‍රශ්න 4ට උත්තර ගියත් උත්තර විසින්ම හැදුවා. එයාට තේරෙන විදිහට හැදුවා. හදාගෙන උත්තර යනවා දැන් මේ පිළිතුරු ගීය කියන්න නාග කන්‍යාව නටන තැනට. එදා ලෝකනායක බුදුරජාණන් වහන්සේ රුක්සෙවණක භාවනාවෙන් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ළඟින් උත්තර යන්නේ. බුදුරජාණන් වහන්සේ උත්තරගේ හිත පෙවුණා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ උත්තර නිසා බොහෝ ජනයාට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මම උත්තරට මේ උත්තර බැඳගෙන යන මේ පිළිතුරු ගීය නිවැරදි කරලා කියලා දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ උත්තරට කතා කළා පුතේ උත්තර. ඔයා හදාගත්ත නේද පිළිතුරු ගීය? කියන්න බලන්න පිළිතුරු ගීය. ඉතින් මිනිස්සයා පිළිතුරු ගීය කිව්වා එයා දන්න විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළ දරුවෝ ඔක වැරදි. මේක පිළිතුරු ගීය. චද්වාරාධිපති රාජා අධිපති නම් දොරටු 6ට එයා තමයි රජු. රාජ්‍යමානෝ රජ්ජිස්සරු කෙලෙස් වලට ඇලෙන කෙනාට තමයි රජිසුරු කියන්නේ. අරජ්ජං විරජෝ හෝති කෙලෙස් නොමැති උත්තමයාට තමයි නිකෙලෙස් විරජ කෙනා කියන්නේ. රජ්ජං බාලෝති උච්චති කෙලෙස් තුල ඉන්න කෙනාට තමයි බාලයා කියලා කියන්නේ. ඔය බුදු කෙනෙක්ගේ පිළිතුරු බුදු කෙනෙක්ගේ උත්තර ටික අනිත් අය දන්නේ නැති වුණත් මෙතන එක්කෙනෙක් දන්නවා කවුද? ඒරකවත්ත නාරජුරෝ දන්නවා. උත්තරේ විදියට ලැබෙන්න ඕනේ මේක. මේක උත්තරේ විදියට ආවනම් ඒකාන්ත කොට බුදු කෙනෙක් පහළ වෙලා. ඒරකවත්ත නාරජුරෝ දැනගත්තා. මේ උත්තරේ කියපු ගමන් දැනගත්තා බුදු කෙනෙක් පහළ වෙලා. හටගත්තලු නාරජ්ජුරුවන්ට ප්‍රීතිය. බුද්ධාන්තරයක් පැතූ දේ සඵල වෙලා හටගත්ත ප්‍රීතියෙන් තමන්ගේ පෙන ගොබේ උස්සලා අර වතුරේ ගැහුවා. වතුර දෙබැහැලා යන්න. ඒ මොහොතේම වේසේ මාරු කරගත්තා. ලෝකනායක ගෞතම බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. එදා ඒරකපත්ත නාරජ්ජුරුව ගොඩාක් ඇඬුවා. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා අඬ භාග්‍යවතුන් වහන්සේට කියනවා. ස්වාමීනි ගොඩක් කල් ගත වුණා. බුදු කෙනෙක් සොයා ගොඩක් කල් ගත කළා. ස්වාමීනි මට බෑ තවත් මේ ගෙම්බෝ ගිලගිල ඉන්න කාලකන්ණි ජීවිතේ මට දැන් ඇති වෙලා. ස්වාමීනි මට අනුකම්ප කරන්න. මාව ඔබ වහන්සේගේ ශාසනය මහාන කරගන්න. කවුද මේ කියන්නේ? නාරජෙක්. නාරජෙකුට මහාන වෙන්න බෑ. එයා තිරිසනේ. බුදුරජාණන් වහන්සේ ඒ නාරජුරුවන්ට මේ වචනේ කියනවා. ඒරකපත්ත පසුතැවීම අතරින්ට යන්න ඔබ නාග භවනට. ඔබ නා භවනයේ සිට උපෝසත සමාදන් වෙන්න. උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන්ව නාග කන්‍යාවන්ට සිල් කඩන්න දෙන්නේ නැතුව බඹසර රැකගෙන ඔබ වීරියෙන් සිල් රැක ගන්න.
සිල් රකිමින් ඒරකපත්ත ඔබ මනුස්ස ජීවිතේ පතන්න. මොකද්ද පින්වතුනි පතන්න කිව්වේ? මනුස්ස ජීවිතේ ඔයාලත් මාත් ලැබපු එක පතන්න කිව්වා. ඒ නාරජුනට ලැබෙන ඔය උපදේශය. ඒ නාරජුරු බුදුරජාණන් වහන්සේගේ වචන වලින් හිත සනසාගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙලා ගියා. එහි ජනයා ගොඩාක් රැස්ව හිටියා. ඒ ජනකාය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ 4 පද ගාථාවක් අදාලා කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්චෝ සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝ. බුදුරජාණන් වහන්සේ එදා තමයි ওই වචනේ වදාළේ. මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඊටාම දුර්ලභව. මේක ලේසියෙන් ලැබෙන එකක් නෙමෙයි. ලද මනුස්ස ජීවිතේ රැක ගන්නවා කියන එක හරි දුෂ්කරයි. මනුස්ස ජීවිතේ ලැබිච්ච ගමන් මනුස්සයාට තමන් ලද සම්පත්තිය වටිනාකම අමතක වෙනවා. මනුස්ස ජීවිතයකට ආපු ගොඩක් මිනිස්සු මනුස්ස ජීවිතයට ගෙනාපු පින වනසගෙන යන්නේ. ඒකයි මනුස්ස ජීවිතය ගත කිරීම දුෂ්කරයි කියලා කිව්වේ. මේ මනුස්ස ජීවිතය ඇතුළට ඇවිත් පින රැකගෙන යන මිනිස්සුන්ට වඩා ඉන්නේ වෙනස්ලා යන මිනිස්සු. බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන වදාළේනේ. තථාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන පස් ටිකයි හිමාල පර්වත රාජයාගේ පස් ටිකයි සැසඳුව භාග්‍යතුන් වහන්සේ. භික්ෂුන් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි තථාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන පස් ස්වල්පයයි. හිමාල පර්වත රාජයාගේ පස් ගොඩයි. මහණෙනි ඉපදිච්ච මිනිස්සු අතරින් යලි අඩුගානේ මනුස්ස ලෝකයකටවත් යන්නේ නියසිලට ගත්ත පස් ටික වගේ ටිකයි. අවශේෂ ප්‍රජාව නිරය තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ උරුම කරන් යනවා. මේ තමයි යථාර්ථය. අපිට මෙහි මිනිස්සු මැරෙනකොට මෙහි මිනිස්සුන්ගේ මල ගන්නේ පෙන්නේ. පරලෝක ගමන අපිට පෙන්නේ. නිරය යන මිනිස්සයා උන මෙහි වටින පහේ පෙට්ටියක දාලා දවස් 7ක් විතර මේ මෘත ශරීරයේ උදෙසා එක එක උත්සවාකාරයෙන් දේවල් කරලා පාංශකූලෙට 109ක් විතර වඩම්මලා උජාරුවෙන් පාංශකූලේ කරොත් එහෙම මෙහි මිනිස්සු කතා වෙනවා අපේ පින්වන්ත මරණය. මෘත ශරීරේ හදලා තියෙන විදිහෙන් මිනිස්සු කතා වෙනවා හිටියටත් වඩා ලස්සනයි නේ පින්වන්ත මරණය. මෘත ශරීරේ උස්සගෙන යන දවසේ නිකන් මල් වැස්සක් වගේ වැටුනොත් එහෙම මිනිස්සු කතා වෙනවා දැක්කයි මල් වැහි වහිනවා පින්වන්ත මරණයක්. මිනිස්සු මහින්නේ බාහිරින් ඔක්කොම මෙලපු මිනිස්සයා අන්තිමේ පරලෝක ගමනත් මහින්නේ බාහිරින්. හැබැයි මේ මිනිස්සයාගේ ගමන තීරණය වෙන්නේ බාහිර කතාවත් එක්කද? නෑ. එයාගේ ජීවිතේ ගත කරපු විදිහට අනුව තමයි එයාගේ පරලෝක ගමන තීරණය වෙන්නේ. ඒක මෙහි යන්න නසන්න පුළුවන් නම් අපිට පින්වතුනි අපේ ජීවිතය හදාගන්න බෑනේ. මේ ජීවිතය ඇතුලේ අපිට අපි උදෙසා කියලා තියෙන එකම තැන ගැන මම මේ කතා කරන්නේ. ඔච්චරයි අපිට තියෙන්නේ. ඔච්චරයි ලස්සනට හදාගත්තොත් අපිට තියෙන්නේ. අනිත් ටික ඔක්කොම ලස්සනට හදලා මෙහෙ දාලා යන්න ඕන. ලස්සනට ගෙවල් හදලා හැදූගේ දාලා යන්න වෙනවමයි. ලස්සන වාහන පැදලා පැදපු වාහන දාලා යන්න වෙනවමයි. ලස්සන බ්‍රේස්ලට් දාලා දාපුව දාලා යන්න වෙනවමයි. ලස්සන මගුල් මුදු මාරු කරලා ඔය මගුල් මුදු ටික මෙහෙ දාලා යන්න වෙනවමයි. ලස්සන කන කර පෙළඳන් ඉඳලා ඕවා සෙට් එකම දාලා යන්න වෙනවමයි. මම හිතනවා ඇත්ති මෙහෙම කිව්වම ඊටු ටික ඔයාලට තේරෙනවා. ඔක්කොම මේ නිහිබිට රයිට් ඒවා. ඔයාලගේ කියලා තියෙන්නේ මොකද්ද? ඔයාලා චේතනා පහල කොට අප්‍රමාදීව
පින් කරගත්තා නම් ඒක ඔයාලගේ සැනසුම. මම කියන්නේ මේක විතරක් නෙමෙයි ලැබෙන්නේ. ගොඩක් අය සැනසුමක් අරන් යන අය නෙමෙයි. ගොඩක් අය අරගෙන යන්නේ වෙහෙසක්. ඒ වෙහෙසට බුදුරජාණන් වහන්සේ දීපු උපමාව චක්කංව වහතෝ පදං කරත්ති බැඳි ගුණා පිටිපස්සේ කරත්තරෝදේ එන්නේ තමා කරගත්ත කර්ම තමා පසුපස දුක් විපාක ලැබදිදී එන්නේය. මේ ජීවිතය ඇතුලේ වුණත් පින්වතුනි නිකන් කරත්ත අදිනවා වගේ අවදි ඔයාලට තිබිලා නැද්ද? දැනුත් සමහරවිට මේ බණ අහන්න ඇවිත් වාඩි වුණාට නිකන් වෙනම කරත්ත බරක් පිටිපස්සේ තියන අයත් ඇති. කරත්ත බර ජීවිතවල ප්‍රශ්න බර කියන ඒවා අපිට දැනෙන්නේ නැද්ද? දුප්පත්කමේ බර අපිට දැනෙනවනේ. හැමෝම පොසත්නේ දුප්පත්කමේ බර දැනෙනවා. දුප්පත්කමේ බර දැනෙද්දී අදින් පස්සේ මේ බණපදයේ ඇහෙන මානේ ඔයාලා ඉන්නවා ශ්‍රද්ධා රූප වහිනී වල බණපදේ අහනවා. සදහැවතුල්ලා බාහිරට ඇඟිල්ල දික් කරන එක නවත්ත ගන්න අද ඉඳන්. බාහිරට ඇඟිලි දික් කර කර ඉඳලා අපි ඔහි මැරිලා යයි. හදාගන්න මහන්සි වෙන්න තමන් ගැන ඉගෙනගෙන දැන් මේ ජීවිතේ අපි හිතමු දුප්පත්කමින් මහා බරක් ජීවිතේ දැනෙනවා. බාහිර කාටවත් ඇඟිලි දික් කරන්න එපා. ඔයාලට ඇඟිලි දික් කරගන්න ඈගොනු සංසාර ගමනේ දන් දුන්නේ නේ. දැන් ඉතින් එදපා. කරත්තයක් අදින්නේ ගොනෙක් නේ. ඒ නිසා මම මේ කියන්නේ ඔයාලට කතා කරන්න. තමන්ට කතා කරගන්න. සසරේ දන් දුන් බර දුප්පත්කම විදිහට දැන් එදපා. ලෙඩ රෝග ගොඩාක් වැඩි නම් ඔයාලට කතා කරන්න. සසරේ සතුන්ට හිංසා කරපු බර දැන් ලෙඩ රෝග බහුල ජීවිතයක් විදිහට ඇතගෙන ඵලය. ඔයාලා යුග ජීවිත පටන් ගන්නකොට ඒ යුග ජීවිත වෙහෙස කරන බලාගෙන ඉද්දි ස්වාමි පුරුෂයා අවලං වැඩ කරනවා නම් බලාගෙන ඉද්දි බිරිඳ සල්ලාලකමේ හැසිරෙනවා නම් කොච්චර කිව්වත් හදාගන්න බැරි නම් පතන ආදරේ බලාපොරොත්තු වෙන සැනසුම ඔයාලගේ යුග ජීවිතවල ගෑවිලවත් නැත්තම් ඔයාලට චෝදනා කරගන්න වැරදි කාමසේවනයේ සල්ලාලකමේ විපාක පෙනේද බර? ආදරේ සෙනෙහස පැදුවට නොලැබීමේ වෙහෙස පෙනේද? උඹම කරගත්ත වැරදි කාමසේවන වල විපාක ඇදපන් ඉතින්නේ. තේරෙනවද මම කියන දේ? අපිමයි පින්වතුනි අපිව නිර්මාණය කරගත්තේ. කවුරු ලෝකම නිර්පාපක දෙවියෙක් බ්‍රහ්මෙක් අපිව මෙව්වේ අපිව මෙව්වනම් මේ જાතියට ඒකේ නා දෙවියෙක් වෙන්න බෑ. අපේ නිර්මාණකරුවා අන් කවරෙක්වත් නෙමෙයි අපමයි. මේ නිර්මාණයට ඇයි වෙනසක්? කම්මං සත්තේ විභජති යදිදං හීන පණීතතා. මේ සමාජය තුළ පේන්න තියෙන උස්පහත් බව කර්මයේ විසින් නිර්මාණය කරන ලද්දේය. ඒක තමයි බුද්ධ වචනේ. කර්මයේ විසින් නිර්මාණය කරපු එක ඉගෙන ගත්තාම අපිට හරි ආශිර්වාදයක් තියෙනවා. ගොඩක් අය ඒ ආශිර්වාද නෙමෙයි ජීවිතේට ගන්න. ගොඩක් අය පසුතැවීම ගන්නවා. තමන්ගේ ජීවිතේ කලින් පෙර කර්ම වලට විඳවනකොට පසුතැවෙනවා. ඇයි අපිම කාලා කන්නේ? ඇයි අපිටම මේ ප්‍රශ්න? සමහරවිට මේ ජීවිතේ තමන් කරන පින්කම් වලට සාප කරගන්නවා. අපිත් එක්ක සමහරට ඇවිල්ලා අඬ කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා දන්නවනේ අපි හැමදාම වන්දනාවට එන අය. අපිටමනේ ප්‍රශ්න. අපි මෙච්චර බෝධි පූජා කරනවා. අපිටමනේ ප්‍රශ්න. අපි හැම පොයටම වරද්දන්න නැතුව සිල් ගන්නවා. අපිටමනේ ප්‍රශ්න. තමන්ගේ පින්කම් වලට තමන්ම ගරහ ගන්නවා. ඇත්තටම මේ ජීවිතය තුළ යම්කිසි බරක් අපි විඳිනවා නම් ඒ බින්දුතුනේ මේ ජීවිතේ කරන පින්කම් වලින් දිරවල යන්නේ නැති විදිහේ කර්මයක්. සියලු කර්ම මේ ජීවිතයේ ඇතුලේ අපි කරන පින්කම් වලින් දිරව ගන්න බෑ. සමහර කර්ම අපි කරගෙන තියෙන විදිය බරපතල වැඩි. ඒ නිසා මේ දිවිසැරියෙත්
අපිට ඒ කර්මයේ ගින්න විඳගෙනම යන්න වෙනවා. එහෙම එකක් සංසාරේ කියන්නේ. එක එක්කෙනා වපුරපු දේවල් වල ප්‍රතිඵල දකින්න ලැබීමයි තනිකරම සසර කතන්දරේ. යාදිසං වපති බීජං යම් යම් විදිහකටද වැපිරුවේ. තාදිසං හරතේ පලං වපුරපු විදිහට පල හටගනු පෙනී තිබේ. දැන් මේ පේන්නේ අස්වනු ටික. අස්වනු ටික සවුත් වුණා. අපිට තේරුම් ගන්න තියෙන්නේ අස්වනු සවුත් වෙනම් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් අස් වෙන්න විදියට වෙලන්නේ සවුත් එකක් නම් ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? වපුරලා තියෙන්නේ සවුත් එක. කොහොඹ ගහක් නම් පැලවිලා තියෙන්නේ. හිටවල තියෙන්නේ කොහොඹ ඇටයක්. මේ නිදි ඇට වලින් කොහොඹ ගස් පැලවෙන්නේ? කොහොඹ ඇටයක් හිටවලා. දැන් කොහොඹ ගහ පැලවෙලා. කරවිල හිටවලා. දැන් තිත්ත කරවිල පැලවෙලා. යම් කිසි කෙනෙක් ප්‍රණීත වූ දෙයක් හිටවන එයා මේ වෙනකොට ප්‍රණීත දෙයක් භුක්ති විඳිනවා. ඔයාලත් මාත් ප්‍රණීත දේවල් භුක්ති විඳිනවද නැද්ද? භුක්ති විඳිනවා නේ. බුදු කෙනෙකුගේ සසුනා නිතුමානයට මුණ ගැහිලා මේ ප්‍රණීත දෙයක් නෙවෙයිද? සෑබෝධීන් වහන්සේලා දකිද්දී පහදින જાතියේ හිත ලැබිලා මේ ප්‍රණීත වූ ඵල විපාක නෙවෙයිද? සංඝයා දකිද්දී හදවතට සංගුණ නැගිලා වඳින්න හිතෙනවා. මේ ප්‍රණීත වූ ඵල විපාකයක් නෙවෙයිද? කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ තමන්නේ අත ළඟට මුණ ගැහිලා මේ ප්‍රණීත වූ ඵල විපාක නෙවෙයිද? මේ වෙනකොට ලෝකේ යුදගිනි ඇවිලෙන රටවල් තියෙනවා. ඒ රටවල වල මිනිස්සුන්ට මේ වෙද්දි බෝම්බ පුපුරනවා පේනවා. අපේ ඇස්සට බෝම්බ පුපුරනවා පේනවා වෙනුවට සෑයවල් පේන්නේ පෙර සංසාරේ පින් කරපු නිසා නෙමෙයිද? බෝම්බ වලින් හටගත්ත ගිනි ජාලා පේනවා වෙනුවට මේ වගේ සිහිල් බෝපත් ලෙලදෙනවා ඇස්වලට පේන්නේ පෙර සසරේ පින් කරපු නිසා නෙමෙයිද? තේරුම් අරගන්න. අපි කොහොම ආපු අයද? තේරුම් ගන්න. අපි දැන් ඉන්නේ කොතනද? දැන් අපි මොනවද කරගත යුත්තේ? තේරුම් ගන්න. පසුතැවිල්ලකට පුංචි තැනක්වත් මේ ජීවිතය තුළ තියාගන්න එපා. පසුතැවීම කමක් නැහැ පින්වතුනි, ප්‍රතිඵල සහිත නන්නේ. යම්කිසි අර්ථයක් තියෙනවා නම් පසුතැවීමේ කමක් නැහැ. බෙල් බඳගෙන පසුතැවෙන්න පුළුවන්. පසුතැවිලා තේරුමක් තියෙනවා. පසුතැවීම අපිට අපේ වටිනා කාලේ අපතේ දමනවා. යමෙක් වැරදුනා නම් ඒ වැරදිච්ච කෙනා කල්පනා කළ යුත්තේ මෙහෙම. අපරාධේ වැරදි කර කර මගේ කාලේ අපතේ ගියා. කරගත්තේ අකුසල් කියලා තේරෙනවා නම් කල්පනා කර යුත්තේ අපරාධේ අකුසල් කර කර මගේ කාලේ අපතේ ගියා. ධර්මයකට උනන්දු නොවි තරුණ කාලේ ගෙවිලා ගියා නම් කල්පනා කරන්න තියෙන්නේ අපරාධේ ධර්මයකට උනන්දු නොවි මගේ හොඳ කාලේ ගෙවිලා ගියා. අම්මා තාත්තා දෙන්නට සලක ගන්න කලින් ඒ දෙන්න මැරුණා. තේරුම් ගන්න තියෙන්නේ අපරාධේ අම්මටයි තාත්තටයි ආදරෙන් සලකන්න කාලේ තිබ්බා. මගේ කාලේ අපතේ ගියා. කාලේ අපතේ ගියා කියලා තේරුම් ගත්තට කමක් නැහැ. දැන් කාලේ අපතේ දාන්න එපා. අපි තුමු කෙරිච්චි පව් අකුසල් දුස්සීලකම් කරගන්න බැරි වෙච්ච යුතුයකම් වගකීම් ගැන හිත කෙනෙක් දැන් පසුතැවෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට කාලය අපත යනවා. මොකෝ පසුතැවෙන ඔයා දැන් පසුතැවෙන්න පැයක් පසුතැවෙන්න පැයක් කාලේ හිටිනවා කියලා එකක් තියෙනවද? පසුතැවිත් අපිට ගෙවලා දාන්න වෙන්නේ අපිට තියෙන කාලේනේ. මගෙත් එක්ක තරුණ ළමයි කතා කරන්න ඇවිත් ඒ පුතා කිව්වා අපේ ස්වාමීන් වහන්සේ නිසා තමයි මං මගේ ජීවිතේ ගොඩක් අඩපාඩු හදාගත්තේ. ඔබ වහන්සේගේ බණ අපි අහනවා අන්තර්ජාලේ. මං කිව්වා බොහොම හොඳයි. ඉතින් ඔය ආවේ ස්වාමීන් වහන්සේ ඉතින් ඔබ වහන්සේට ස්තුති කරලා යන්න ආවේ. මං කිව්වා ඉතින් මං සතුටු වෙනවා. එහෙනම් දිගටම ඔයාගේ ජීවිතය යහපත්ව ගත කරන්න
ඒකනේ ස්වාමීන් වහන්සේ මං ඒ කාලේ හරියට බිව්වා. අම්මෝ ස්වාමීන් වහන්සේ ඒ කාලේ දීපු බීමනක් කියලා දැන් ඕන්න පටන් ගත්තා. මම විනාඩියක් දෙකක් යන්න ඇරියා. දැන් මං අහගෙන හිටපන්කෝ මෙයාගේ වේබදුකම්. මං චූට්ටක් වෙලා අහන් ඉඳලා මං කවුතනේ දැන් ඔයාව කරන්නේ නේද? නෑ අපේ ස්වාමීන් වහන්සේ දැන් නෑ මං දැන් නවත්තලා තියෙන්නේ. මං කිව්වා එහෙනම් ඕවා ආයෙ කතා කරලා වැඩක් නෑ. දැන් ඔයා ඕවා හදාගෙන ලස්සනට යන්න ඉස්සරහට. ඒක තමයි ස්වාමීන් වහන්සේ. අම්මේ ස්වාමීන් වහන්සේ මං ඒ කාලේ සල්ලාලකම් කළා. මගෙන් කිරිච්චි සල්ලාලකම් කියලා ඕන් දැන් දිගාරෙන්න පටන් ගත්තා. මං චුට්ටක් අහන් ඉඳලා මං පුතේ දැන් ඔයාගේ අතීතය ගැන මගෙත් එක්ක කතා කරන්න අතීතෙන් වෙලාවක් වෙන් කරන් ආවද? මං එහෙම ඇහුවා. හිතාගන්න බැරුව ගියා මම මොකක්ද ඇහුවේ කියලා. ආපහු ඇහුවා මොකක්ද අපි සාන්නසේ ඇහුවේ? මං ඇහුවා දැන් ඔයා මගෙත් එක්ක ඔයාගේ වැරදුණු අතීතය ගැන කියනවා. ඔයා අතීතෙන් වෙලාවක් වෙන් කරන් ආවද මගෙත් එක්ක කතා කරන්න? නැත්තම් ඔයා දැන් ඔය අතීතය ගැන කතා කරනකොටත් අපිට යම්කිසි යහපතක් කරගන්න තියෙන මේ වර්තමානයේ වෙලාව නෙවෙයිද මේ යන්නේ? කිව්වා එහෙමයි ස්වාමීන් වහන්සේ වර්තමාන වෙලාව. මං කිව්වා ඉතින් කොල්ලෝ වර්තමානයේ තියෙන එක තප්පරයක්වත් කෝටි ප්‍රකෝටි ගාණක් ගෙවලවත් ආපහු ගන්න පුළුවන්ද? ඇයි මේ තප්පර අපතේ දාන්නේ? ඔයාට සිල්වත්ව ගත කරන්න තියෙන තප්පරයක් ඔය අපතේ දැම්මොත් ආයෙක ගන්නද? ඔයාට කුසලයක් හිත ගත කරන්න තියෙන තප්පරයක් ඔය අපතේ දැම්මොත් ආපහු ඒක ගන්නද? ඔයාට මේ වැරදිලා තිබ්බ ජීවිතේ දැන් මං ජීවිතේ හදාගත්තනේ කියලා සන්තෝෂ වෙන්න තියෙන තප්පරයක් ඔයා පසුතැවෙන්න දාගත්තොත් ආයේ ඒක ගන්නද? තේරෙනවද මම මේ වලට කියන දේ? පසුතැවීම නිරර්ථකයි. පසුතැවීමෙන් පින්වන්තයන්ගේ පවා පින යට යනවා. මේ බුද්ධ ශාසනය ඇතුලේ මහාන වුණා අයියාගේ ළඟ මල්ලි. අයියා මහා පන්තක මල්ලි චූල පන්තක. මහාන වෙච්චි මල්ලිට අයියා කල්පනා කළා ධර්මය උගන්වන්න ඕන. මෙයාට ධර්ම ඉගෙන ගන්න මතක ශක්තිය තියෙද දන්නේ. ගෙන්නලා කිව්වා මලන්න මං ගාතාවක් කියලා දෙනවා. මේ 4 පද ගාතාව ඔබ හොඳට මතක තියාගෙන මට කියපු දවසට මම ඔබට ධර්මය කියලා දෙන්න පටන් ගන්නවා. අහගනින් මලන්න මේ ගාතාව. අහගෙන මේක සටහන් කරගනින් මේක පාඩම් කරපන්. ඒ ගාතාව කියලා දුන්න ලස්සන ගාතාවක්. පදුමං යථා කෝක නන්දං සුගන්ධං පාතෝසියා පුල්ල මවිත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච නිවන් තලික්කේ. පුදුම ලස්සන ගාතාවක්. ඇත්තට මේ ලස්සන ගාතාව බුදුරජාණන් වහන්සේගේ බුදුරුව වර්ණනා කිරීමක්. බුදුරජාණන් වහන්සේගේ හැබෑ සම්බුදුරුව දැක්ක අය බුදුරජාණන් වහන්සේව වර්ණනා කරන්නට ඔය ගාතාව කිව්වා. ඔය ගාතාවේ සිංහල තේරුම හරි මනරම්. ඒ මනරම් සිංහල තේරුම ඔයාලා මං කිව්වට පස්සේ කියන්න හොඳට අහගෙන. උදේ පිපිසුවඳ හමන රතු නෙළුමක් වෙන්නේ සාරත් කලට අහසේ දිලෙන හිරු මණ්ඩලක් වෙන්නේ සිල් සමාධි ගුණ නුවණින්
බබලන්නේ අන්න බලන් අංගේ රස මුනිදුය වැඩ ඉන්නේ. මට ওই ගාතාව මතක් වුණා. අද බණට වැඩම කරනකොට මේ මණ්ඩපේ පිළිම වහන්සේ වැඩ ඉදිද්දි ඒ වෙලෙම හිතුණා අද බණපදේ කියද්දී මේ ගාතාව නම් කියන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ හැබෑවටම වැඩ ඉන්නකොට ඒ සුන්දරත්වය දැකපු අය තමයි ඔබ කීවේ. ඔය ලස්සන බුදුගුණ ගාතාව හතර පද ගාතාවක් විදිහට පාඩම් කරලා මට කියන්නයි කියලා කිව්වා. චූලපන්තක ස්වාමීන් වහන්සේ මාස 4ක් ඔට්ටු වුණා. ශ්‍රී ලංකාවේ නෙවෙයි. හතර පද ගාතාවකට ඔට්ටු වුණා මාස 4ක්. මාස 4ෙත් බෑ. එකක් මතක ඉරනකොට එකක් අමතකයි. පටල වෙනවා. අන්තිමේ අයියා මහා පන්තක ස්වාමීන් වහන්සේ කිව්වා මේ මලන්න මේ හතර පද ගාතාවක් කටපාඩම් කරගන්න බැරි උඹ කොහොම ධර්මයේ මතක තියාගන්නද? උඹට හරියන්නේ නැහැ මහානකම. ගෙදර ගිහින් කුඹරක් කොටන් පන්සිල් ටිකවත් රැකගෙන හිටා. කිව්වා. දුක හිතුණා. ගාථා මතක නැති වුණාට මහානකමට ආසයි. දෙවුරන් මහා විහෙර ළඟට ගිහින් ජේතවනාරාමේ දොරටුව ළඟට ගිහින් දොරටුවෙන් එළියට යන්න හදනකොට හිතට දැනෙනවා ගිනි රස්නේ වගේ. කාමයේ පරිභෝග කරන මිනිස්සුන්ගේ ගිනි ටික මේ දොරටුවෙන් එළියේදී මේ දොරටුවෙන් ඇතුලේ සරියුත් මොගලන් ආදී මුනිවරුන්ගේ සැනසෙල්ලේ සුවයදී කබලකින් පැනගත්තා වගේ පැවිදි සුවයට ආවා. දැන් පැවිදි සුවේ ඉඳලා ආයි ගිනි කබලට පයින්නවා වගේ එකක් නෙමෙයි කරන්නේ කියලා හිතෙද්දි එනවා. එක්කි ගගහ අඬ අර තොරණ ළඟ වාඩි වුණා. හිත පසුතැවීමෙන් පිච්චිලා. මට හතර පද ගාතාවක් මතක හිටින්නේ. මම කාලකන්නේ හිතට පසුතැවී නෙවෙයි. ලෝකනායක බුදුරජාණන් වහන්සේ එතෙන්ද වැඩම කළා. බුදුරජාණන් වහන්සේගේ රත්තියුමක් වගේ අත්ල අර චූලපන්තක ස්වාමීන් වහන්සේගේ හිසේ තිබ්බා. දැනුණා සනීපය. ඔළුව උස්සලා බලනකොට බුදුරජාණන් වහන්සේ චූලපන්තක මොකෝ මේ? ස්වාමීනි මං කාලකන්ණි යන්නේ. හතර පද ගාතාවක් පාඩම් කරගන්න බැරි දුර්වල යන්නේ. මගේ අයියා මට සිවුරු ඇල්ල යන්න කිව්වා. අනේ මට බෑ ස්වාමීනි සිවුරු අරින්න මට දුකයි. බුදුරජාණන් වහන්සේ එතකොට කිව්වා චූලපන්තකව සිවුරු අරින්න කොහොමද එයා? මොකෝ මේ යාගේ ශාසනය. චූලපන්තක එන්න මගෙත් එක්ක යන්න. බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේව එකතු කරන් ගියා. හිතේ පසුතැවීම බුදුරජුන්ගේ වචනේ දුරු වුණා. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ බුද්ධ ඥානයේ ආසයානුසේ ඥානයෙන් ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානයෙන් අනාවරණ ඥානයෙන් දැකලා චූලපන්තක ස්වාමීන් වහන්සේට විතරක් විශේෂ කමටහනක් දුන්නා. සුදු රෙදි කඩක් දීලා කිව්වා පන්තක මෙය රජෝ හරණං කිලිටි හරිමි රජෝ හරණං කිලිටි හරිමි හිත පිරිමදින්න. චූලපන්තක ස්වාමීන් වහන්සේ වාඩි වෙලා මේක පිරිමදිනවා කිලිටි හරිනවා කියලා හිතුවට මේක කිලිටි වෙනවා. එතනින්ම පින ඉස්මතු වෙන තැන ආවා. කල්ප කාලාන්තරයක් වැහිලා තිබිච්ච ප්‍රඥාව හිතට එකපාර ආවා. ලෝකනායක බුදුරජාණන් වහන්සේ දෙවුරමේ ඉඳන් ගාතාවක් ඇහෙන්න සැලැස්සුවා. චූලපන්තක ඔය කිලුට නෙමෙයි හැබැයි කිලුට රාගෝ රජෝ රාගේ තමයි කිලුට. දෝසෝ රජෝ ද්වේෂයයි කිලුට. මෝහෝ රජෝ මෝහයයි කිලුට. ඔය රාග ද්වේෂ මෝහ කියන කිලිටි ටික හිතින් අතරින්ට අතෑරියනේ විස්මය. අභිඥාලාභී මහා රහතන් වහන්සේ නමක් බිහි වුණා.
මේ පසුතැවිල්ල විසින් මිනිස්යාගේ පින ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව වළක්වන හැටි මම ඔයාලට යෝජනා කරනවා. ඔයාලගේ දිවිගමනේ අද වෙනකන් පසුතැවිල්ලක් තිබ්බනම් අද නැගිටලා යන්න පසුතැවිල්ලත් ඇරලා වෙච්ච දේවල් වුණා. ඉස්සරහට මොනවයි වෙයිද දන්නේ. දැන් ගත කරන්න තියෙන ටික හරියට ගත කරන්න. එයයි මේ යුත්තේ. ඉස්සරහට මොනවයි වෙන්න තියෙනවද කියලා දන්නේ නැති නිසා දැන් බුද්ධ වන්දනාව පිණිස අත් එකතු කරගන්න හයිය තියෙන කාලේ ඔයාලා දවසේ වැඩිපුර වතාවක් බුදුරජාණන් වහන්සේට අත් එකතු කරලා වන්දනා කරන්ට ඔය අත් ඊළඟ මොහොතේ පණ නැති වෙයිද කවුද දන්නේ? දහම්පද අහනකොට ප්‍රබෝධයෙන් මේ බුදු කෙනෙකුගේ බණපද නේද කියලා ප්‍රබෝධයෙන් අත් දෙක එකතු කරගෙන සාදුකාර දිදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අද පණ තියෙන අත් හෙට පණ නැති වෙයිද කවුද දන්නේ? භික්ෂුන් වහන්සේලා දකින්නකොට මේ අහවල් ස්වාමීන් වහන්සේ මේ අහවල් ස්වාමීන් වහන්සේ මේ අර බණ කියන ස්වාමීන් වහන්සේ කියලා හිතන්න එපා. අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩ ඉන්නේ ඇත්තේ මේ වගේනේ. මුගලන් මුනිදුත් වැඩ ඉන්නේ ඇත්තේ මේ වගේනේ. ශ්‍රාවක සංගරුවනට নমස්කාර වේවා කියලා. ස්වාමීන් වහන්සේ නමක් දකිද්දී ඔයාලගේ අත් එකතු කරලා වඳින්න ඔය උස්සන්න පුළුවන් අත් දෙක හෙට පණ නැති වේද කියලා කවුද දන්නේ? තමන් කොච්චර උස්මහත් උනත් තමන් වැදූ මව තමන්ගේ දේවතාවී තමන් පෝෂණය කරපු පියා තමන්ගේ දේව පුත්‍රයා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඔයාලා ආචාර්ය ප්‍රාචාර්ය පට්ටම් පිට පට්ටම් අරගෙන මේ ලෝකේ මහා ප්‍රබලයෙක් බවට පත් වෙලා හිටියත් ඔයාලට ජන්මේ දුන්නේ අම්මා. ඔයාලට ජන්මේ දුන්නේ තාත්තා. ධර්මාසනා රූಢව කටින් පිට වෙන වචනයක් ගානේ සංසාර ගමනේ කාලාන්තරයක් සැප විඳින්න පුළුවන්. නිවන් සුව කැන්දන බණපද මං අද කියන්නේ. මට මගේ අම්මා ජන්මේ දීපු නිසා. බඩට එන දරුවෝ නසන ගෑනු තලේ අම්මා අපිව නොනසා අපව රැක්කා. ගෑනුන්නේ බඩට දරුවෝ දීලා නසන සල්ලාල පිරිමි තලේ තාත්තා අපිව රැක්කා. ඒ මව්පියන් වෙනුවෙන් ඔයාලගේ දිවිසැරිය කොයි මොහොත ඉවර වෙයිද කියලා දන්නේ නැති නිසා ඔයාලා දැන් කොච්චර කරදර මහත් වෙච්චි වැඩි හිටියෝ වුණා අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්නවා නම් අම්මගේ තාත්තගේ පායුග ළඟ පොඩි එකෙක් වගේ වැඳ වැටෙන්න ඇඳකින් නැගිට ගන්න බැරුව අසරණ වෙයිද කියලා අපි කවුද දන්නේ ඊළඟ මොහොතේ අද මවුට වැඳ ගන්න පුළුවන් නම් අද වැඳගත යුතුයි. අද පියාට වඳින්න පුළුවන් නම් අද වන්දනා කළ යුතුයි. ඔබ කොච්චර කලක් කරගන්න බැරිද කියලා කවුද දන්නේ? අම්මයි තාත්තයි මැරිච්ච අය මින් කලකට පෙරනේ මගේ අම්මයි තාත්තයි නැති වුණේ. දැන් ඉතින් කොච්චර කලක් ගියාද කියලා මේ වෙනකොට අම්මට තාත්තටයි වඳින එක නවත්තලා ඇති. මොකෝ අම්මයි තාත්තයි පණ පිටින් ඉන්නම ඕනද අම්මගේ තාත්තගේ ගුණ සිහි කරන්න? තමන්ගේ පණ තියනකන් අම්මා තාත්තා දෙන්නව අඩු ගානේ ෆොටෝ එකක් අභියස හරි ධන ගහලා වඳින්න පුරුදු වෙන්න. මේ මනුස්ස ජීවිතේට අපිව උපද්දපු දෙවි දේවතාවුන් පුදන් නැතුව ඔයාලා හිතනවද මේ මිහි මණ්ඩලයේ එක දෙවියෙක්වත් ඔයාලා ගැන බලයි කියලා? අම්මාව නොහඳුනන කෙනෙක් තාත්තව නොහඳුනන කෙනෙක් දිහා මේ අනිත් දෙවිවරු බලයිද? මුල්ම දෙවිවරු පුබ්බ දේවා මාතා පිතරෝ මුල්ම දෙවිවරු මව්පියෝය. අඳුන ගන්නට මම මේ පින්කම් කරනකොට හැම තිස්සෙම මම පින්කම් කරලා මම මොන පින්කමක් කළත් මගේ මේ ගියපු අම්මටත් අනුමෝදන් කරනවා. මගේ මේ වෙනකොට ජීවත් වෙලා ඉන්න තාත්තටත් අනුමෝදන් කරනවා. මොකද එයාලා නිසා තමයි අපේ ජීවිතය ඇතුලේ සමහරට එයාලගේ ජීවිතය ඇතුලේ එහෙම පින් කරගන්න ලැබුණේ නැහැ. හැබැයි අපි පින් කරගන්නේ එයාලා නිසා. අම්මා තාත්තා දෙන්නට වඳින වැඳුම අදාද කරගන්න හෙට මොනව වෙන්න තියෙනවද කියලා කවුද දන්නේ? අපි බුදුගුණ කියනකොට මේ වගේ ධර්ම දේශනා වලට දේශකයන් වහන්සේලා වැඩම කරලා බුදුගුණ කියනකොට ඔයාලා හිතන්න එපා ඒක ඒ ස්වාමීන් වහන්සේගේ බුද්ධ වන්දනාව කියලා. ඒ ස්වාමීන් වහන්සේ බුද්ධ වන්දනා කරවන්නේ ඔයාලට බුදුන් වැඳ
බුදු කෙනෙකුගේ ගුණ කටින් කියා පරුස වචන කියවිච්ච කටවල් වලට පිං රැස් වෙන්න. හිස් වචන කියවිච්ච කටවල් වලට පිං රැස් වෙන්න. අම්මට තාත්තට පවා උඹතෝ කියපු කටවල් වල පව් ගෙවිලා යන්න. එක එක තැන්වල එක එකාගේ ඇද කතා කරපු කටවල් වල ඒ පව් කඳ ගෙවිලා යන්න බුදු ගුණයක් කියාගන්න ලැබෙන වෙලාවේ පිරිත් ටිකක් කියාගන්න ලැබෙන වෙලාවේ ඔයාලා ඒවා කියාගන්න අද කතා කරන්න පුළුවන් කටින් හෙට වෙනකන් කතා කරන්න ලැබෙයිද කියලා කවුද දන්නේ? ඉතින් මම හිතනවා මේන් එහාත් මේ වගේ ගොඩාක් දේ කියන්න පුළුවන්. ඒත් මම හිතනවා ප්‍රමාණවත්. ඔයාලට තේරෙනවා මොකද්ද මම කියන්න උත්සාහ කරන්නේ කියලා. කරගත යුතු යහපත අදාළම කරගන්න කිච්චෝ සද්ධම්ම සවණං බණහන් ලැබීම දුර්ලභයි. කිච්චෝ බුද්ධානං උප්පද්දෝ සම්මා සම්බුදුරුන්ගේ යුගය ලෝකේ දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ වූ සියල්ල එකට මුණ ගැහිච්චි වාසනාවන්ත මනුස්ස ජීවිතේ පසුතැවිල්ලකින් තොරව තමන්ට ශාසනය මුණ ගැහිච්චි සන්තෝෂයම පෙරට අරගෙන තමන්ට ජීවත් වෙන්න ලැබෙන පුංචි කාලය ඇතුලේ පමානොවී පින් කරගන්න, පමානොවී කුසල් වඩා ගන්න, පමානොවී යහපතේ ධර්මයේ හැසිරෙන්න මේ ගෞතම ශාසනයේ පිහිටක් පිළිසරණක් නොපමාව සලස ගන්නට මේ හැම දෙනා වාසනාවන්ත වෙත්වා. සාදු සාදු කියමු අපි මේ විදිහට. උතුම් බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද රැස් කරනා ලද ධර්ම දාන පින්කමේ පුණ්‍යානුභාවයෙන්ද ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරනා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට වන්දනාමාන කෙරුම පිණිස මින් වර්ෂයකට පෙර සොඳුරු ප්‍රතිමාවක් ඉදිකොට මේ දක්වාම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුභාවයෙන්ද අපගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පරලෝ ජීවිත සුගති සැප සැලසේවා. අප හැම දිනාට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජාණෝ අනුමෝදන් වෙත්වා. සතර වරන් දෙවියෝ අනුමෝදන් වෙත්වා. ආලවක දෙවියෝ අනුමෝදන් වෙත්වා. විස්කම් දෙවියෝ අනුමෝදන් වෙත්වා. සියලු සෙන්පති දෙවියෝ අනුමෝදන් වෙත්වා.
මේ භූමිය රකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. මේ ප්‍රදේශය රකින ගම්බාර පළාත් භාර සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දෙව් සැපෙන් වැඩෙත්වා. අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු. රැස් කරගන්න යුතු පින අනුමෝදන් කරමු අපි. අප කාගේත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. කොළොන්නාව සාලමුල්ල එදිරිසිංහාරාම විහාරස්ථානයේ අපේ නායක ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් ධම්මසිද්ධි නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. අනිකුත් විහාරස්ථානයේ මහා සංඝරුවනට ඒ වගේම දහම් ශ්‍රවණයට වැඩම කළ අපේ පින්වත් මෙහෙණින් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වන්ත මහා සංඝරුවන ආයුරාෝග්‍ය සම්පත්තියම ලබත්වා. පතන්නා වූ බෝධියකින් අමා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් පින්කම ප්‍රධාන වශයෙන් අරමුණු කළා ගෝනවල හාර්වය අධිපති අපේ පින්වත් ලක්ෂ්මන් ජයලත් මහත්මයාගේ ජන්මදිනය නිමිති කරගෙන අද ධර්ම දාන පින්කමින් ජනිත උදාර පුණ්‍ය සම්භාරයනුත් එතුමා තමන් වහන්සේගේ මූල්‍යමය තමන්ගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් තමන්ගේ පුණ්‍ය සංකල්පනාවක් විදිහට සාලමුල්ල එදිරිසිංහාරාම විහාරස්ථානයේ සොඳුරු පිළිම වහන්සේ නමක් නිර්මාණය කරවා වසරක් සපිරීමේ පින්කම නිමිති කරගෙන අද මේ සුන්දර පින්කම් සියල්ල සිද්ධ වුණේ. ඉතින් අපි ආශිර්වාද කරනවා පින්වත් ලක්ෂ්මන් ජයලත් මහත්මයාට අද ධර්ම දානයේ අනුහසින් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණ ආශිර්වාදයෙන් සියලු සෑබෝධීන් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේලාගේද අනුහසින් ආශිර්වාදයෙන් පින්වත් ලක්ෂ්මන් ජයලත් මෙතුමා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කායික මානසික සුව සහනයම ලබත්වා දිගාසිරි ශ්‍රී සම්පatti ලබත්වා කිසිදු කරදරයක් උවදුරක් වෙහෙසක් පීඩාවක් නැතිව පේන නොපෙනෙන කංකටලුවක් නැතිව තමන්ගේ ව්‍යාපාර කටයුතු සුවසේ දියුණු කරගන්නට සියලු ආකාරයෙන් ආශිර්වාද ලැබේවා. තව තවත් කලන මිතුරු ඇසුරේ බොහෝ පින් පුරා ගන්නද අවකාශය සැලසේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලැබෙත්වා. රැස් කරගන්න යෙදුණු මේ උතුම් පින එතුමා බලාපොරොත්තු වෙන පරිද්දෙන් මිය පරලෝ යන්ට යෙදුණා වූ ආදරණීය මෑණියන් වූ W ප්‍රේමාවති මෑණියන් හටත් දයාබර පියාණන් වූ පින්වත් සිමියොන් අප්පුහාමි පියාණන් හටත් දයාබර සහෝදරිය සුනේත්‍රා ලාලනී මහත්මියටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් ලක්ෂ්මන් මහත්තයාගේ බිරිඳ වූ මොරින් මානෙල් මහත්මියගේ මිය පරලෝ යන්ට යෙදුණු පියාණන් H පියදාස මහත්මයාටත් මිය පරලෝ යන්ට යෙදුණු මෑණියන් පින්වත් කරුණාපියසීලී මහත්මියටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ
අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ දෙපාර්ශවයේම නමින් මිය පරලයන් දෙදුනා වූ යම්තාක් නෑ සමූහය වෙද්ද අද දහම් අසන්ට එකතු වෙච්චි ඔයාලගේ නමින් මිය ගියපු යම්තාක් ඥාතීන් වෙද්ද සියලු නෑ සමූහයා පින් අනුමෝදන්ව පරලෝ සැප ලබත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියන පැතුම රැස් කරගන්න යෙදුණු මේ උතුම් පුණ්‍ය ධර්මය අපේ පින්වත් ලක්ෂ්මන් ජයලත් මෙතිතුමාට සේම ආදරණීය බිරිඳ පින්වත් මොරින් මානෙල් ඒ මහත්මියට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. චිරජීවන සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. අද මේ උතුම් ධර්ම දාන පින්කම සාර්ථක කර ගැනීම උදෙසා ලක්ෂ්මන් මහත්මයාත් එක්ක බොහෝ දෙනෙක් ඒක රාශි වෙන්න ඇති. ඉතින් ඒක රාශි වුණු සියලු දෙනාට අපි නම් වශයෙන් සිහිපත් කරනවා මූලික කීප දෙනා. විශේෂයෙන් පින්වත් නිමල් චන්ද්‍රරත්න මහත්මයා ප්‍රධාන ඒ සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. සුන්දර මල් සැරසිලි කරපු කැලණියේ නදීකා මහත්මියට මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් වේවා. විශේෂයෙන් මේ පින්වල ආශිර්වාදය ලැබී මේ වෙනකොට අසනීප තත්ත්වයෙන් සිටින චේතිය පන්සිලු පුතාට ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සැලසේවා. පින්වත් බහතිය මෙත්සිරි පුතාටද ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සම්පත්තිය සැලසේවා. ඉතින් අද මේ සුන්දර පින්කම වෙනුවෙන් ගොඩක් අය මහන්සි වෙන්න ඇති, කැප වෙන්න ඇති. ඔයාලා මේ මෙහෙම සිහි කරගන්න තම තමන් කරගත්ත පින්කම් තම තමන් දානවා. මේ භූමියේ බණ අහන පිරිසට මේ පිරිසිදුව පහසුවෙන් දහම් අසන්න ලැබේවා කියලා ඉදලක් කොස්සක් අරගෙන අතු ගෑවනම් ඒක ඔයාලා දන්නවා අපි අතු ගාලා හරි මේ පින්කමට කොටස්කාරය වුණා කියලා. ඒ නිසා තම තමන් කරපු පින්කම් සිහියේ නගා ගන්නට මම මේ පින අනුමෝදන් කරනවා. මේ ධර්ම දේශනාව මෙහි මේ එදිරිසිංහාරාමයට පැමිණ ශ්‍රවණය කරපු මේ සදහැවතුල්ලා සියලු දෙනාට එදිරිසිංහාරාමේ දායක කාරකාදීන් සෑම සියලු දෙනාට මේ විහාරස්ථානයට සහ සම්බන්ධ වෙලා සංඝයාට පහසුවක් වෙන තරුණ දූලපුතාලට මේ දහම් පාසල්වල චූටි දූලපුතාලට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ දහම් පදේ ශ්‍රවණය කරන්න වාසනාවන්ත වෙච්ච ඔයාලට පටිගත කිරීම කටයුතු වලට මහන්සි වෙච්ච ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ ඒ පිරිසටත් සෑම සියලු දෙනාට අද ජනිත පින එකසේ සමසේම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාගේ ජීවිතවල දුක්ගිනි නිවේවා, වෙහෙස නිවේවා, පේන නොපෙනෙන උවදුරු නිවේවා. පින්වතුන් හැම දිනාට කල්යාණ මිත්‍ර සම්පත්තිය රැකෙන්න වාසනාව ලැබේවා. කරගෙන යන රැකරක්ෂා ව්‍යාපාර ආදිය සාර්ථක භාවයටපත් වේවා. හිතවල තියෙන යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා කැමැති වීම ඒ අයුරින්ම සඵල කරගන්න වාසනාව ලැබේවා. මේ පින්වතුන්ගේ චූටි දරුවෝ, තරුණ දරුවෝ සියලු දෙනා සත්පුරුෂ සසුරේ රැකෙන පින්වන්ත ගුණවන්ත වාසනාවන්ත දරුවෝ බවටපත් වේවා. නිවෙස්වල රෝගාතුර මව්දෙමව්පිය වැඩිහිටියෝ සිටින්නම් ඉක්මනින් නිදුක් නිරෝග සුව ලබත්වා. තමන්ගේ පවුල්වල ගර්භණී මාතාව සිටින්නම් ඒ පින්වන්ත අම්මලාට නිදුක් නිරෝග දරු පැටව සුවසේ මිලෝට බිහි කරන්න ආශිර්වාද සැලසෙත්වා. හැම දිනාට ගෞතම බුදුරජුන්ගේ සසුන තුල පසු නොතැවෙන හිතකින් ප්‍රීතියෙන් ධර්මයේ හැසිරී ධර්ම අවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. ආශිර්වාද කරනවා කාට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.